හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිනා වූ උතුම් ධර්ම රත්නයටත් ඒ ධර්ම රත්නය නිසා බිහිුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයටත් නමස්කාර කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද අපි භාවනාවට තෝරාගන්නේ කරණීය මෙත්ත සූත්‍රය. ඒතර කරණීය මෙත්ත සූත්‍රයෙන් භාවිතා කරලා මෙත්තාවෙන් අප්‍රමාණයට යන භාවනාව තමයි මේ වෙලාවේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි පටන් ගමු කරණීය මෙත්ත සූත්‍රය. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනිටම කියනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ. ඔන්න ඔතෙන්ට තන ඉන්න එක මම පැහැදිලි කරගෙන යන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. ඒ කරණීය මෙත්ත සූත්‍රයේ අර අරිහත් ඵලයටම යනකම් ඥාන පතේ මම පෙන්වන්නම්. ඒක ඔස්සේ තමයි ඔයගොල්ලෝ භාවනා කරගෙන යන්න ඕනේ. මෙනෙහි කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මම භාවනා කරන විදිහත් මම කියන්නම්. දැන් ඔය පළවෙනි කොටසෙන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. අන්න ඒකේ එන්නේ කොටසෙන් තථාගතයන් වහන්සේ කියන්නේ ශාන්ත වූ පරම වූ නිර්වාණයට යන්න කැමති පුද්ගලයාට මෙන්න මේ කුසල් මෙන්න මේ දක්ෂතාවයන් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවයන් ඇති කරගත්තොත් එයාට මගපල් ලැබලා නිර්වාණයට යන්න පුළුවන් කියන එක තමයි පළවෙනි එකෙන් කියන්නේ. එතකොට ඊට අදාළව තථාගතයන් වහන්සේ කාරණා කීපයක් මෙතන පෙන්නනවා. එතකොට ඊළඟ වර්ස් එකෙන් පටන් ගන්නෙ සක්කෝ උජුජ. උජුයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ උජුයි කියන්නේ කොන්ද කෙලින් තියන් ඉන්නවා කියන එක. එතකොට ඒ වගේ උජුභාවයක්ම තමා මෙතන පෙන්වන්නේ. හැබැයි ඊට වඩා ටිකක් ගැඹුරු අර්ථයකින්. එතකොට මෙතන උජුභාවය තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අනුමත කරනවා කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඔය අපි දන්නවනේ ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමයේ වර්ධවා හැසිරීම, ඊට පස්සේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. ඔයනේ කයින් සිදුවෙන අකුසල් 3යි, වචනයෙන් සිදුවෙන අකුසල් 4යි. ඔන්න ඔය අකුසල් වැරදි කියලා අපි අනුමත කරගන්නවා කියන එක තමයි තථාගතයන් වහන්සේ උජුයි කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට එතන අනුමත කරනවා කියන එක අපි හොඳට තේරුම් ගන්න නම් අපිට උදාහරණයක් දැන් මොකක් හරි දෙයක් අපිට තේරෙන්නේ නැත්නම් අපිට උදාහරණයක් ගත්තොත් ඒක හොඳට පැහැදිලි වෙනවනේ. ඒකින්ද අපි උදාහරණයක් ගමු. දැන් උදාහරණයක් හැටියට පිටරට මිනිස්සු ෆිෂින් යනවා කියලා ඒගොල්ලෝ යනවනේ මාළු අල්ලන්න. එතකොට ඒගොල්ලන්ට මාළු අල්ලනවා කියන එක අර ඒගොල්ලන්ගේ වැඩ වැඩි වෙලා ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න නිකන් හොබි එකක්. එතකොට ඒගොල්ලෝ අර ප්‍රාණඝාතය කියන එක අකුසලයක් කියලා ඒගොල්ලෝ අනුමත කරන්නේ. අනුමත කරොත් විතරයි ඒගොල්ලෝ try එකක් හරි දෙන්නේ මේක කරන්න හොඳ නැහැ කියලා. දැන් අපේ බෞද්ධ සංස්කෘතියට අදාළව අපි ඉන්න විදිහට ධර්මයට අදාළව අපි දන්නවා ප්‍රාණඝාතය කියන එක අකුසලයක් කියලා. එතකොට අපි අනුමත කරනවා. අකුසලයක් කියන එක අනුමත කරනවා. හැබැයි අරගොල්ලෝ අනුමත කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනුමත කරන්නේ නැති හින්දා තමයි ඒගොල්ලෝ නිකන් ආදල් එකටත් විහිළුවටත් සත්තු මරන්නේ. එතකොට මොකක් හරි සතෙක් එහෙම දැන් මේ කොහෙද මදුරෙක් හරි එහෙම නැත්නම් ඔය මේ මැස්සෙක් හරි මොකක් හරි සතෙක් ගේ අසට වුණොත් එහෙම ඒගොල්ලෝ අය කිසිම දෙයක් බලන්නේ නැහැ. එක්ක මරනවා එහෙම නැත්නම් මේවා කරනවා. අපි නම් උත්සාහරි කරනවානේ. ඒ වෙලෙට සර්පෙක් ආවොත් සමහර විට මේවා කරන්න පුළුවන්. හැබැයි අපි උපරිම උත්සාහ කරනවානේ මරන්න නැතුව එයාව එළියට අයින් කරන්න. අන්නේ දැන් අපි එතකොට ඒ විදිහට අනුමත කරොත් තමයි අපි අර උත්සාහයක් හරි දානන්නේ. එතකොට පළවෙනි එක තමයි අපි අර ප්‍රාණඝාත, අදත්තා දාන, කාමයේ වර්ධවා හැසිරීම, ඊට පස්සේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. ඔන්න ඔය 7 අකුසල්. ඒවා වැරදි කියන එක අපි අනුමත කරන්න ඕනේ. ඒක තමයි හිතින් අනුමත කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක උජුයි කියන්නේ. එතකොට ඒ සක්කෝ උජූච, සූජූච කියලා එකක් කියනවා. ඒ සූජූච කියන්නේ මොනවට ඍජු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි තදින් කන්ෆර්ම් කරගන්නවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි අනුමත කරන් ඉඳියේ නැහැ. හැබැයි අපි අනුමත කරගන්නවා මේ 7 අකුසල් 7ක් කියලා. තමන් අකුසල් නොකර ඉන්න උත්සාහ කරනවා කියලා තමන්ගේ හිත දැඩි කරගෙන උජුභාවයට. ඒ කියන්නේ කෙලින්ම අර අපි කොන්ද කෙලින් අපි හිතනවා මේ 7 වැරදි අපි මේවා කරන්නේ නැහැ කියන එක. මේ දේ කරන්නේ නැහැ කියන එක. එතකොට ඒක තමයි මොනවට ඍජු කියන එක කියන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් අර උජුභාවයට ආවේ නැත්නම් සෘජුභාවයට එන්නේත් නැහැ. අර වැරදි කියලා අනුමත කරේ නැත්නම් අපි අර උත්සාහය අරන් හිත
දැඩිව ගන්න නැහැනේ අපි මේක වැරදි අපි මේක කරන්න හොඳ නැහැ කියලා. කරන්නේ නැහැ කියලා ගන්නෙ නැහැ. එතකොට මොනවට උජු වෙනවා කියන්නේ ඒක අනුමත කරලා අර හිතින් දැඩි කරලා මේ හොඳ වීරයක් ගන්නවා අපි මේක කරන්නේ නැහැ කියන එක. ඒක තමයි උජු ඊළඟට සෘජු. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා සුවච. සුවචයි කියන එක. සුවචෝචස මෘදුවනතිමානී කියලා කියන්නේ. එතකොට සුවචයි කියන එකෙන් තථාගතයන් වහන්සේ එතන පෙන්වන්නේ සුවචයි කියන එක පෙන්වන්න කලින් අපි බලන්න ඕනේ මේ දුවච්චතාවය කියන්නේ මොකක්ද කියන එක. දුවච්චතාවය කියන එක ගැන පැහැදිලි කරන්න නම් අනුමාන සූත්‍රය කියවලා තියෙනවා. අනුමාන සූත්‍රය තථාගතයන් වහන්සේ නෙමෙයි අනුමාන සූත්‍රය කියන්නේ. අනුමාන සූත්‍රය පෙන්වන්නේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ අනුමාන සූත්‍රය පෙන්නනවා කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් හරි එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකේ ධර්මයේ ඉන්න කෙනෙක් එයා හිතනවලු මේ රහතන් වහන්සේලාගෙන් ස්ථිර භික්ෂූන් කියන්නේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගෙන් තමන් අවවාද අනුශාසනා ලබන්න තරම් සුදුසු පුද්ගලයෙක් කියලා එයා හිතනවලු. එයා නිකන් අපිට හිතනවා කියමුකෝ. ඒතර දැන් මට එහෙම හිතෙනවා. මට හිතෙනවා මම රහතන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබන්න තරම් හොඳ ලෙවල් එකක ඉන්න කෙනෙක් කියලා. එතකොට ඒ විදිහට හිතුවට දැන් රහතන් වහන්සේලා ඒ අවස්ථාවේ බලනවලු කාරණා 7ක් අරමුණු කරගෙන මෙයා සුවචද එහෙම නැත්නම් දුවච්චද කියලා. එතකොට ඒ දුවච්ච නම් එයා දුවච්චයි නම් එයාට අවවාද අනුශාසනා කරලා වැඩක් නැහැ. සුවචයි නම් එයාට අවවාද අනුශාසනා කරනවා කියලා තමයි කියන්නේ. අනුමාන සූත්‍රයේ පෙන්නන්නේ. එතකොට එයා සුවචයි නම් රහතන් වහන්සේලා එයා රහතන් වහන්සේලාගෙන් ඉල්ලන්න ඕනෙත් නැහැ මට අවවාද අනුශාසනා කරන්න කියලා. අවවාද අනුශාසනා කරනවා. ඒකනේ මේ අඟුලිමාල මිනිමරවර ඉද්දි එයාගේ පෙර භවයේ පුරුදු කරලා තිබ්බ සුවචභාවය තථාගතයන් වහන්සේ දැකලා තමයි අර විදිහට ගිහිල්ලා ධර්මයේ පෙන්වුවේ. එතකොට ඒ සුවචයන්න් ධර්මයේ පෙන්නනවා කියන එක තියෙනවා ආරාධනා කරන්න ඕනෙත් නැහැ. එතකොට ඒ දුවච්චතාවයට හේතු වෙන කාරණා තථාගතයන් වහන්සේ 7ක් පෙන්නනවා. පළවෙනි කාරණය තමයි අතුක්කං සුඛය කියන එක. ඒ කියන්නේ තමන් උසස් පුද්ගලයෙක් හැටියට සලකලා අනිත් අය පහත් කරනවා. එතකොට ඒක කරන්නේ නැත්නම් සුවචයි ඒක කරනවා නම් දුවච්චයි. ඊට පස්සේ දෙවෙනි කාරණේ හැටියට කියනවා ඉච්ඡානම් වසංගතෝ කියලා. ඒ කියන්නේ ලාමක පාපී තණ්හා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාමයේ වර්ධව හැසිරෙන්න වගේ ලාමක ඒ බොළඳ තණ්හාවල් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේට තථාගතයන් වහන්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ පෙන්නනවා ක්‍රෝධය තියෙනවා කියලා. ක්‍රෝධය කියන්නේ දැන් ක්‍රෝධය ඇති වෙන්නේ ආකාර දෙකකින් අපිට ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ කවුරු හරි කෙනෙක් තමන්ගේ සංස්කාරවල දැන් ඔයගොල්ලෝ මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඒකට බාධා කරොත් එහෙම ඔයගොල්ලෝ බයිනවා. එතකොට ඒ බයින්නේ දැන් ඒක එයා ඇවිල්ලා බාධා කරේ ඔයගොල්ලන්ටද ඔයගොල්ලෝ කරපු වැඩේටද? ඔයගොල්ලෝ කරපු වැඩේට නේ ඔයගොල්ලන්ට මුකුත් කරේ නැහැ. හැබැයි ඒ වුණාට ඔයගොල්ලෝ ගන්නෙ මට හානි කරා කියලා තමයි. එතකොට අර නිට්ටයයි කියලා තමාගේ කියලා ගන්න සංස්කාර වලට කවුරු හරි හානි කරොත් අන්න ඒක නිසා ක්‍රෝධය ඇති වෙනවා. ඊළඟට තවත් තැනකදී තව විදිහකට ක්‍රෝධය ඇති වෙනවා. අපේ හතුරෙක් ඉන්නවා නම් අපි කැමති නැති පුද්ගලයෙක් ඉන්නවා නම් එයාට කවුරු හරි හොඳ කරනවා නම් ඒ හොඳ කරන පුද්ගලයා ගැනත් අපිට ක්‍රෝධය ඇති වෙනවා. හතුරට හොඳ කරනවා නම් ඒත් ක්‍රෝධය ඇති වෙනවා. එතකොට ඕක තමයි දුවච්ච වෙන්න තව එක කාරණයක්. එතකොට ඊළඟට ඊතුරු කාරණා ටික කියනවා ක්‍රෝධය ඊට පස්සේ මක්කේ කියන්නේ අපි මොකක් හරි දෙයක ගුණයක් මකනවා. එතකොට මේ මක්කේ බාහිර අවස්ථාවකුත් තියෙනවා අභ්‍යන්තර අවස්ථාවකුත් තියෙනවා. එතකොට මක්කේ බාහිර අවස්ථාවේදී කරන්නේ අපි වෙන කෙනෙකුගේ ගුණයක් මකනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපිට හදිස්සියක් කළා සල්ලි හදිස්සියක් කළා කවුරු හරි එයා අපිට සල්ලි දෙනවා. එතකොට එයා සල්ලි දීලා දැන් අපි ඒක ගණන් ගන්නවත් නැහැ. එහෙම කරන මිනිස්සුත් ඉන්නවනේ. එහෙම ගණන් ගන්නවත් නැහැ. පස්සේ එයා කතා කරාම අපි එයාට කතා කරාම එයා දන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ. සමහර වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. එතකොට මේ බාහිර පුද්ගලයාගේ තියෙන ගුණයක් නෙමකන්නේ. දැන් අපි හදිස්සියක් වෙලා ප්‍රශ්නයක් ආපු වෙලාවේ එයා අපිට උදව් කරා. එතකොට ඒ උදව් කරපු ඒ කරා කියන එකේ ගුණේ නෙමකන්නේ අපි මකන්නේ. ඒ වගේ වෙන පුද්ගලයෙක්ගේ තියෙනා වූ ගුණයක් මොකක් හරි ගුණයක්. එයා මිනිසෙක් වෙන්න පුළුවන්. දැන් මිනිසෙක් උදාහරණයක් හැටියට ඒක අර විදිහටම ගන්න ඕනේ කරපු හොඳක් අගය කරන්නේ නැහැ කියන එකම විතරයි කියලා ගන්න බෑ.
අපි මිනිස්සෙක්ට තරහ ගිහලා අපි බයිනවා පරබල්ලා කියලා. එතකොට එහෙම බයිනවා කියන්නේ ඒක ඒත් ගුණයක් මැකීමක්නේ. එතකොට එයාට මේ ද්වේෂයෙන්නේ අපි බයිනවානේ. එතකොට ඒ බයින නිසා අපි එයාගේ අර මිනිස්සයා කියන ගුණේනේ මකන්නේ. එතකොට ඒ විදිහට මක්කේ බාහිර අවස්ථාව අපිට තේරුම් ගන්න පුළුවන්. අභ්‍යන්තර අවස්ථාවේදී ඕක ඔයිට වඩා දරුණුයි. ඒක තේරුම් ගන්න නම් දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙනම් භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ලොකු හාමුදුරුවෝයි ඊට පස්සේ පොඩි හාමුදුරුවෝයි. එතකොට දැන් ඒ දෙන්නම් පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යනකොට මේ ලොකු පොඩි හාමුදුරුවෝ කාන්තාවක් දැකලා එයාගෙන කැමැත්තක් ඇති වෙලා මෙයා සිවුරු ඇරලා ගිහිල්ලා ඒ කාන්තාවත් එක්ක ඉන්නවා කියලා මෙයා ඒ විදිහට යනවා. ඒ විදිහට ගිහිල්ලා ටික කාලයක් යනකොට දැන් අර ලොකු හාමුදුරුවෝ පිණ්ඩපාතේ ඇදලා එයා මේවා කරනවා. අරයා මහාන වෙලා ගෘහපතියෙක් වෙලා ඉන්නවා. අරන් ඇවිල්ලා දැන් අර විදිහටම දානේ මේ පිණ්ඩපාතේ වඩිනකොට හාමුදුරුවෝ අර පොඩි හාමුදුරුවෝ වෙලා ඉඳපු ඒ ගෘහපතියා එයා එනවා. එයා ඇවිල්ලා කියනවා එයා ඇවිල්ලා කතා කරනකොට අර හාමුදුරුවෝ කියනවා මේ ඔබට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්, පිරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබ්බා. ඒ ගුණය ඒ තිබ්බ ගුණය ඔයා නැති කරගත්තා කියලා. මොකද මහාන වෙලා ඉඳපු කෙනෙක්නේ ඒ ගුණය මකලා අතෙන්ට ගියේ. එතකොට දැන් ඒ වෙලාවට අනිත් පැත්තෙන් අරයා කියන්න පුළුවන් ඒ වුණාට අම්මා ඉන්නවනේ කියලා. ගොඩක් කට්ටිය කියන්නේ එහෙමනේ. අම්මා ඉන්නවා හරි එහෙම මොකක් හරි කියලා. හැබැයි තථාගතයන් වහන්සේ උතනදී පෙන්නනවා ඕක තමයි මහා නිද්දේශය පෙන්වන්නේ. ඕක තමයි ලොකම වරෝ කියලා. ඒ කියන්නේ අපි අර සංසාරේ යන්න ඕන හින්දා තමයි අර ගුණේ මකලා ගියේ. හැබැයි යා කියන්නේ වෙන එකක්. ඒක තමයි ලොකුම බොරුව. ඒ කියන්නේ අර තමන්ව රවට්ට ගන්න එක තමයි අපිට කරන ලොකුම බොරුව. එතකොට මේ මක්කේ අභ්‍යන්තර අවස්ථාවේ. දැන් අර බාහිර අවස්ථාවේ අර එක ගුණයක් විතරයි මැකුවේ. වෙන කෙනෙක් අපිට උදව් කරපු උදව්වක් මැකුවා වෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර අවස්ථාවේ අර ගුණයන් පහක්ම මැකුවා. ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා ඒවා තිබ්බේ ඔක්කොම නැති කරගත්තා. එතකොට මේ මක්කේ. ඊට පස්සේ තව එකක් තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ අනුමාන සූත්‍රය පෙන්නනවා පලාසය. පලාසයේත් බාහිර අවස්ථාවක් තියෙනවා, අභ්‍යන්තර අවස්ථාවක් තියෙනවා. පලාසයකදී අපි කරන්නේ හැම වෙලේම වෙන් කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි පොලොස් කෑමක් එක්ක පොලොස් මැල්ලුමක් තියෙනවා කියමුකෝ. එතකොට පොලොස් එකක් හදලා තියෙනවා. ඔය හදලා තියෙද්දි අපි හිතනවා මේකද පොලොස් එක. අපේ අම්මා හදලා දුන්න එක මීට වඩා හොඳයි. අර ඒ වෙලේ තියෙන්නේ මොකද්ද? අපි හම්බෙන්නේ මොකද්ද? ඒ හම්බෙන එක පලාස කරනවා. අපිට මොකක් හරි හොඳ දෙයක් හම්බුනොත් අපි හිතනවා හොඳ ෆෝන් එකක් හම්බුණා කියමු. අපි හිතනවා මේ වෙන ෆෝන් එකක් දාලා අපි හිතනවා මේකට වඩා අරක හොඳයි කියලා තියෙන එක තමන්ට හම්බෙන්නේ මොකද්ද? අපි ඒක පලාස කරනවා. අපි කම්පෙයාර් කරනවා. ඒ කියන්නේ අපි මුලින් කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා අපි හිතනවා ඒ හරි සංස්කාර විෂමතාවයේ හින්දා තමයි අපි පලාස කරන්නේ. අපි දැන් එකක් කම්පෙයාර් කරනවා තව එකක් කම්පෙයාර් කරනවා. ඒ එක කම්පෙයාර් කරලා අරකට වඩා මේක හොඳයි කියලා අරන් මේ තියෙන එක පලාස කරනවා. ඒක තමයි බාහිර අවස්ථාව. ඒ එළියෙන් පලාස කරන එක. ඊළඟට ඇතුලෙන් පලාස කරනකොට පලාසය ගැන හිතන්න පුළුවන්. දැන් කෙනෙක් ඉන්නවා හිතන්නකෝ මිනිස්සෙක් ගමකට යනවා. එතකොට එයා ගමේ ඉන්නකොට එයා සත්තු මරන්න නැතුව ඒ කියන්නේ ඔය මස් කනවා කියන එක අයිති වෙන්නේ අදත්තා දානෙකුත් වෙනවා. එතන ප්‍රාණඝාතයකුත් වෙනවානේ. එතකොට ඒ දෙකම එයා කරන්නේ නැතුව ඔය පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙනවා. ඒ ජීවත් වුණාට පස්සේ එයා ටවුන් එකට යනවා. ටවුන් එකට යද්දී එයා දකිනවා හොඳ බිල්ඩින් එකක් තියෙනවා. හොඳ විශාල ගයක් තියෙනවා මන්දිරය වගේ. බෙන්ස් කාර් එකකින් කවුරු හරි මිනිහෙක් යනවා. එතකොට ළඟ ඉන්න කෙනෙක්ගෙන් මේ කඩවණ්ඩිය කාගෙන් හරි ගහනවා කවුද අර මිනිස්සයා කියලා. එතකොට මේ මිනිස්සයා කවුද ඇහුවම කියනවා අර කුකුල් පට්ටියක් දාන් ඉන්න මිනිස්සයානේ ඔය කියලා. එතකොට දැන් මෙයාගේ තිබ්බනේ දැන් එයා දකිනවා අර එයා මේ කුකුල් පට්ටියක් දාගෙන සැපතක් විඳිනවා කියලා හිතලා මෙයා කරන්නේ අර එයාගේ මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන එක. සත්තු මරන්නේ නැහැ කියන එක. ඉන්නේ ගුණේ තියෙන්නේ. ඒ ගුණේ මකනවා. මකලා එයාත් ගිහිල්ලා කුකුල් පට්ටියක් දාගන්නවා. එයා එතකොට ඒ වගේ දෙයක් කරා නම් එයාගේ ඇතුලේ තියෙන සිල් ගුණය නේද පලාස කරන්නේ. අර එයාගේ ඇතුලේ තියෙන සීලය එයා පුරුදු කරපු සීලයක් තිබ්බා. ඒ සීලය පලාස කරනවා අර සැපයි කියන එක ඒ විදිහට අල්ලගෙන. ඒක තමයි අභ්‍යන්තරයේ ඇතින පලාසය. ඊට පස්සේ මක්කේ පලාසය ඊට පස්සේ ඉරිසියාව කියලා එකක් පෙන්වනවා. එතකොට ඉරිසියාවේ තියෙන්නේ
අපි අනිත් අයගේ සැපත ඉවසන්නේ නැහැ කියන එක. එතකොට ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් එතන කාරණා දෙකක් තියෙනවා. අපි හිතනවා වෙන කෙනෙක් නිත්‍ය වශයෙන් මෙයා සැපතක් විඳිනවා. ඒ සැපතට මං අහුවෙලා නැහැ කියලා. මං අහුවෙලා නැහැ කියලා හිතුවම අන්න එයාගේ සැපත අපිට ඉවසන්න බෑ. එතකොට අන්න ඒක තමයි ඉරිසියාව කියලා කියන්නේ. ඊට පස්සේ තව එකක් කියනවා මච්චරිය. එතකොට මච්චරියේ කාරණා තියෙනවා කාරණා 5ක් හෝ 6ක්. ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියන්නේ අපි මොකක් හරි දෙයක් අරගෙන අපි ගන්නවා මේක මට හරි ලාභයක් කියලා. දැන් අපි ඉන්නේ දැන් තථාගතයන් වහන්සේ කියනවා මේ ඔක්කොම දුකයි කියලා. අපි කියනවා නෑ අපි අරක මට ලාභයි අරක හොඳයි කියලා. එතකොට මේ මොකක් හරි එකක් අරගෙන ලාභයක් හැටියට ගන්න එක තමයි ලාභ මච්චරිය. ඊට පස්සේ කාම මච්චරිය කාමයන් වාසියක් හැටියට ගන්න එක. ඒක කාම මච්චරිය. ඊට පස්සේ තව ආවාස මච්චරිය කියලා එකක් තියෙනවා. එතකොට ඒ ආවාස මච්චරිය පෙන්වන්නේ මේ අපි ගයක් අපි හදපු ගේ මේවයි කියලා ගන්නවා. හැබැයි එතන ප්‍රඥාවෙන් උදේව බැලුවොත් පේනවා අපි අර එහෙම අපි වැඩිපුරම වටිනාකමක් දෙන්නේ අපි හදන් ඉන්න ගෙදරට නැත්නම් තමන්ගේ ශරීරයට. තමන්ගේ ශරීරයනේ. එතකොට එතන ආවාසය කියන්නේ මොකක්ද? තමන්ගේ ගේ මොකක්ද? තමන්ගේ ශරීරය. එතකොට ඒ තමන්ගේ ඒ ආවාස මච්චරිය කියන්නේ තම වැඩිපුරම වැලියු එකක් දෙන්නේ ඒ මච්චරි වැඩිපුරම මච්චරියක් තියෙන්නේ තමන්ගේ ශරීරයට කියන එක අර ප්‍රඥාවෙන් උදේව බැලුවොත් පේනවා. ඒතර අරකට ආවාස මච්චරියක් තමයි. එතකොට දැන් ඔය ආවාස මච්චරිය එහෙම වැඩක් නැහැ. දැන් හිතන්නකෝ තථාගතයන් වහන්සේ ඔය ත්‍රිපිටකයේ පෙන්වනවා රත්තරන් 84000යි රිදී 84000යි මේ ඉඩකඩම් 84000යි එහෙම දන් දුන්නා කියලා පෙන්වනවා. එතකොට ඒ විදිහට දන් දුන්න තථාගතයන් වහන්සේ මේ බුද්ධත්වයටපත් වෙලා ඉන්දියේ සක්මන් කරගන්නවත් බැරි මේ තැනක කියලා මේකේ කුටියක කියලා මේ ඒ සූත්‍ර පිටකයෙන් පෙන්වනවා. ඉතින් ඒ වගේ දන් දුන්න මහා දානවන්තයෙක් සක්විති රජකම වෙන්න තිබ්බ මේ බුද්ධත්වයටපත් වෙලා ඔච්චර පොඩි තැනක ඉන්න පුළුවන් නම් අපිට ඒක මහලුක දෙයක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ඊට පස්සේ ආවාස මච්චරිය ඊට පස්සේ වන්න මච්චරිය. වන්න මච්චරියේදී අපි කියන්නේ අපේ අප්පා මෙහෙමයි අප්පා මෙහෙමයි ඔහොම කියලා අපි වර්ණනා කරන්නේ රෙපියුටේෂන් එක කියලා කියන්නේ. අන්න ඒක. ඊට පස්සේ වන්න මච්චරිය ඊට පස්සේ ඊළඟට තව එකක් කියනවා මේ කුල මච්චරිය. කුල මච්චරිය කියන්නේ අපි සිංහල අපි දෙමළ ඔය අර කලින් ඔය මේ වලිහෙම ගියේ ඒ කාලේ හැම ගත්තේ අපි සිංහල කියලා කට්ටියක් මේ කෑ ගහනවා. අපි දෙමළ කියලා කට්ටියක් කෑ ගහනවා එහෙම. එතකොට තව එකක් තියෙනවා ධම්ම මච්චරිය කියලා එකක්. දැන් ඒක නම් අර ධර්මයේ ලාභයක් හැටියට ගන්න එකනේ. ඒක හැබැයි මේ අපිට අහිංසකයි වගේ තමයි පිටින් බැලුවම පේන්නේ. හැබැයි දැන් හිතන්නකෝ පිට රටවල් වල එහෙම මේ මිනිස්සු අර යුද්ධ කරන්නේ එයා අපේ ආගමේ නෙමෙයි කියලා. ඔය ත්‍ස්තවාදීන් අනම්මනම් ඒවා වෙන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේම ආගමේ එක කොටසක් හරි එහෙම නැත්නම් වෙන ආගමක හරි කට්ටියක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ හිතනවා මෙයා අපේ ආගමේ නෙමෙයි කියලා. නෙමෙයි කියලා ඒගොල්ලොත් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්න ඒගොල්ලෝ මරනවා. ඒතර ඉතිහාස කතාවලත් ඔය දේවල් තියෙනවා. එතකොට අන්න ධම්ම මච්චරිය. එතකොට ඔන්න ඔය කාරණා 7. මම කියවනේ මච්චරිය, ඉරිසියාව, මක්කේ, පලාසය. හරිනේ. එතකොට ඔන්න ඔය කාරණා 7 කෙනෙක් ගාව නැත්තම් කියන්නේ සම්පූර්ණයෙන්ම නැහැ කියන එක නෙමෙයි. මොකද සම්පූර්ණයෙන්ම නැත්නම් රහතන් වහන්සේ ගාව. ඔය කාරණා අපි දැන් මිනිස්සෙක් හිතන්නකෝ දැන් හොඳ බල්ලෙක් ඉන්නවා නරක බල්ලෙක් ඉන්නවා. එතකොට දැන් ඒක ගෙදරක ඉන්නවා එක බල්ලෙක් ඉන්නවා උන් හරි කීකරුයි මේ අනිත් මිනිස්සුන් අහපන්නෙත් නැහැ. හැබැයි ආරක්ෂාත් කරනවා එහෙමත් කරනවා. තව බල්ලෙක් ඉන්නවා ඌ ගෙදරත් පිළිවෙල තියාගෙන ඉන්නේ නැහැ මොකුත් නැහැ. ගෙදර පිළිවෙලට තියාගන්නත් බෑ හැමතැනම නිදා ගන්නවා. සහ එන මිනිස්සුන්ගෙත් හපනවා. එතකොට දැන් ඔය බල්ලෝ දෙන්න හැම වෙලේම රණ්ඩු වෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය බල්ලන්ගෙන් දිනන්නේ මොන බල්ලද? දෙන්නම රණ්ඩු වෙනවා නම් හැමදාම අන්තිමේදී ඉතුරු වෙන්නේ මොන බල්ලද? නරක බල්ල නෙමෙයි. තමන් ෆීඩ් කරන බල්ලා. තමන් කණ්ඩ දෙන බල්ලා. අපි කණ්ඩ දෙන්න හොඳ බල්ලට නම් හොඳ බල්ලා අන්තිමට ඉතුරුයි. තමන් කණ්ඩ දෙන්නේ නරක බල්ලට නම් නරක බල්ලා අන්තිමට ඉතුරුයි. එතකොට ඒ වගේම රහතන් වහන්සේගේ නමගේ ඇරෙන්න අපි හැමෝගෙම ওই දුවච්චතාවයේ සුවචභාවයයි කියන හොඳ සයිඩ් එකයි නරක සයිඩ් එකයි තියෙනවා. හොඳ බල්ලයි නරක බල්ලයි අපි හිත ඇතුලේ ඉන්නවා. එතකොට අපි තීරණය කරන්න ඕනේ අපි මොන පැත්තද කාටද කණ්ඩ දෙන්නේ කියලා. අර හොඳ පැත්තට කණ්ඩ දීගෙන එනකොට අර නරක බල්ලා එහෙම මේ වෙලා මැරිලා යනවා. ඒතර එහෙම ගිහිල්ලා තමයි අර අනාශ්‍රය චිත්තේටම යන්නේ. එන්නේ ඒක නිසා තමයි අනුමාන සූත්‍රයේ මේ කවුද
මුගලන් මහරහතන්නේ සුවචභාවය කියන එක කොච්චර වැදගත්ද කියන එක එතන පෙන්නන. ඒතකොට ඒ කියන්නේ සුවච නැත්තම් අපිට ධර්මයක්වත් පේන්නෙත් නැහැ අවබෝධ කරගන්නත් බෑ. එතකොට ඔන්න ඔය සුවචයි කියන්නේ ඔන්න ඔය කාරණේ. ඊට පස්සේ කියනවා මෘදුයි කියලා. සුවචෝචස්ස මෘදු අනතිමානී කියලා කියන්නේ. එතකොට මෘදුයි කියන්න කලින් ඔය ප්‍රගල්භභාවය කියන එක රූට් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් නම් රූට් කිව්වම තේරෙනවා රූට් කියන එක. එතකොට ඒ කියන්නේ අහලක් තියෙන කට්ටිය මෙයා හරි ප්‍රගල්භයි කියලා කියනවා. මෙයා හොඳ කෙනෙක් නෙමෙයි ආ රූට් විදිහට හැසිරෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රගල්භභාවය කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි මේ එක්තරා කල්යනා මිත්‍රයෙක් පෙන්නපු උදාහරණයක්ම ගන්නම්. එයා ඒ ඕස්ට්‍රේලියාවේ වැඩ කරන කාලේ එයා ගියාලු මීටින් එකකට. ඒ මීටින් එකට ගියාට පස්සේ දැන් මීටින් එකට විනාඩි 5ක් තියලා එක මිනිස්සෙක් කතා කරන්න මේවා කරාලු. දැන් චයාමනුත් ඉන්නවලු, අනිත් අයත් ඉන්නවලු, ලොක්කත් ඉන්නවලු, අනිත් අයත් ඉන්නවලු. විනාඩි 5කට කලින් එක මිනිස්සෙක් නැගිටලා කතා කරන්න පටන් ගත්තලු. එයා විනාඩි 25ක් කතා කරාලු. අර ලොක්කට එක වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. ඒක වැරදි නේද? මොකද දැන් හිතන්නකෝ ඒ චයාමන් කෙනෙක් පත් කරලා ඉන්නේ එයා තමයි ලොක්කා. එතකොට එයාට එයාගේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න ඕන. අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි අපි උත්තර දෙන්න ඕන. එතකොට අන්න ඒක එතන politeness එකක් නැහැනේ. එතකොට ඒ වගේ කයෙන් වචනයෙන් වෙන ඒ rudeness එක, ඒ කියන්නේ ප්‍රගල්භභාවය තමයි වැරදි විදිහට හැසිරෙන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට හැබැයි ඕක ඇතුලෙන් බැලුවොත් පේනවා මේ ප්‍රගල්භභාවය අපිට ඇති වෙන්නේ අර වහින්ද කියලා. අපි කයෙන් අදත්තාදාන ප්‍රාණඝාත කාමයේ වර්ධවා හැසිරෙනවා නම් ප්‍රගල්භභාවයක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රගල්භ නැහැ. එතකොට අපි ওই ප්‍රගල්භභාවය කියන එක අපි ඇති කරගන්නේ අර අදත්තාදාන කරන්න, ප්‍රාණඝාත කරන්න, කාමයේ වර්ධවා හැසිරෙන්න. එහෙම නැත්නම් වචනෙන් මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්පලාප. අන්නේ දේවල් කියන්න තියෙන උවමනාව හින්දා තමයි අපි මේ ප්‍රගල්භභාවය ඇති කරගන්නේ. එතකොට අර දැන් ඒ ඍජුභාවයෙන් සෘජු වුණා, සෘජු වලින් සුවච වුණා, සුවච වලින් ඊට පස්සේ අර ප්‍රගල්භභාවය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ කයනුත් මෘදුයි, වචනේනුත් මෘදුයි. එතකොට මෘදුභාවයෙන් ඊට පස්සේ අනතිමානී කියලා එකක් ඇති වෙනවා. එතකොට අනතිමානී කියන්නේ අතිමාන නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අතිමානය කියන්නේ මොකක්ද? අපි මොකක් හරි දැන් මානය කියන්නේ මොකක්ද? මානය කියන්නේ මේ දැන් අපිට අපේ දියන දෙයක් සුඛයි කියලා අල්ලගන්න එක තමයි අපි මානය කියලා කියන්නේ. අපි සුඛයි කියලා අපි අගය දෙනවා. එතකොට අතිමානය කියන්නේ අපි ඒකට ගොඩක් සෑහෙන ගොඩක් අගයක් දීලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අර ප්‍රාණඝාත දැන් මොනවටද අපි අගය දීලා තියෙන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමයේ වර්ධවා හැසිරීම. ඊට පස්සේ මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප. අන්න ඒවට අගය දෙන එක නතර කරන්න ඕනේ. ඒවට අපි අගය දෙන එක නතර කරන්න ඕනේ. එතකොට මෘදුවනති මානී ඊට පස්සේ සන්තුෂ්කෝච, සුභරෝච, අප්පකිච්චෝච, සල්ලුකුපුත්ති කියලා කියනවා. එතකොට ඒ කාරණාවෙන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ වෙනම දෙයක්. ඒකට පස්සේ වෙන කනෙක්ෂන් එකක් තියෙනවා. මම ඒකේ ඉස්සරහට පෙන්වන්නම්. දැන් එතනදී සන්තුෂ්කෝච කියන්නේ අපිට ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. මොකද අපිට ලැබිච්ච දේවල් වලින් අපිට සතුටු වෙන්න බැයි නම් අපි මේ සතුටු වෙන්න පුළුවන් දේවල් අපි හොයාගෙන යනවා. ඒවා හොයාගෙන යනකොට ඒවට අපි මහන්සි වෙන්න ඕනේ, සල්ලි හම්බ කරන්න ඕනේ. එතකොට අර ධර්මයක් අවබෝධ කරන්න මේවා කරන්න කාලයක් නැහැ. ගොඩක් අයට ඒකනේ වෙලා තියෙන්නේ. එතකොට මේ සිල් ගන්නවත් එන්න වෙලාවක් නැහැ මේ අර දේවල් වලට හිර වෙලා හින්දා. ඒගොල්ලෝ සෑහෙන මේවා බිසි එක හැදිලානේ තියෙන්නේ. ඒක හිතන්නකෝ දැන් බිසි එක හදාගන්නෙත් අපිමනේ. දැන් උදාහරණයක් හැටියට ඉන්නවා ලංකාවේ මිනිස්සෙක් එක මිනිස්සෙක් ඉන්නවා. එයා එක තට්ටුවක ගයක් හදනවා ගානට. ඊට පස්සේ එයාට සතියකින් දෙකකින් විතර පස්සේ අල්ලපු ගෙදර මිනිස්සයා වෙන ඉඩමක් අරගෙන එතන ඉඩම අරගෙන මේ එයා හදනවා තට්ටු දෙකේ ගෙදර. එතකොට මෙයා කල්පනා කරනවා මං ගහනවා තට්ටු තුනේ ගයක් කියලා. එතකොට දැන් අර තථාගතයන් වහන්සේ අර විදිහට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් මේ පුංචි ඉඩ ප්‍රමාණයක තමයි ඉන්නේ. ඒතොර අර අපි හිතනවා අර විදිහට එන බිසීකමක් හදා ගන්නවා බලෙන්ම තමයි හදාගන්නේ. එතකොට අර ලද දෙයින් සතුට වෙනවා කියන එක තියෙනවා නම් අපි ඕකට යන්නේ තමන්ට ලැබිච්ච දෙයින් තමන්ගේ ප්‍රයෝජනය ගන්නවා. එතකොට දැන් වාහනයක් තියෙනවා නම් වැල්ට යා ගන්න පුළුවන් නම් ඔය ඇති අර අලුතෙන් වාහන ගන්න අලුතෙන් එන මොඩල්ස් බලන්න ඒවා මොකුත් කරන්න යන්නේ නැහැ. එතකොට අපිට කාලය වැය වෙන්නෙත් නැහැ, මුදල් වැය වෙන්නෙත් නැහැ, මහන්සි වෙන්න ඕනෙත් නැහැ. අපි හිතටත් හරි නිදහස්. අනික දැන් හිතන්නකෝ දැන් එක මේකක කාර් එකක් ගන්නවා. ඒ කාර් එකෙන් අපිට ෂේප් කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැතුව අපි ගන්නවා ලක්ෂ ගණන් කාර් එකක්.
ඊට පස්සේ අපි ඒක නඩත්තු කරන්නත් මේවා එන්න ඕනේ. ඒ දැන් සමහරුන්ගේ එහෙම ගෙවල් හදන්න ණය අරගෙන සමහරව මේ කොච්චර මේ වෙලා ඉන්නවද? කොච්චර ණය අනනුසුකේ කියන එක නැති කරගෙන තියනවද? ඒ අර විදිහට කරන්න ගිහිල්ලා. මේ අර ප්ලෑන් කරනවා අපි අර අල්ලපු ගෙදර මිනිස්සයා තට්ටු 2යි මං ගහනවා තට්ටු 3 4ක ගියක් කියලා. එතකොට ඒක එන්නේ එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ එක ක්වොලිටි එකක්. ඊට පස්සේ සුබරෝච කියන්නේ පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඔක පහසුවෙන්ම නඩත්තු කරන්න පුළුවන් මේ පුද්ගලයා තමයි මේ පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට ඉන්න තැනක් මොකුත් නැහැ. අපි දැන් මම දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ කොතනද කියලා මම දන්නේ නැහැ. මේ එක දවසක් මේක මෙතන ඉඳියා. ඊට පස්සේ එක දවසක් එක අය සර් කෙනෙක්ගේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ තව දවසක තව කොහේ හරි කොළඹ පැත්තේ. තව දවසක තව කොහේ හරි. හොයන්නත් බෑ කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒ වගේනේ තථාගතයන් වහන්සේත් ඉන්නේ ජේතවනාරාමයේ ඉඳියේ නෑනේ. කාලයක් ජේතවනාරාමයේ ඉඳියා දවස් කිහිපයක්. ඊට පස්සේ ආයේ කුඹල් මැටි කරු වගේ ගෙදරක සමහර විට වඩුවෙක්ගේ ගෙදර. එහෙම නැත්නම් සමහර විට මේ මොකක් හරි මේ අම්බලමක. එතකොට එහෙම තමයි ඉන්නේ. එතකොට අර ලේසියෙන් පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන්. අර 300 යුරයි පාත්‍රය ගත්තා. අර කුරුල්ලා වගේ. තටු දෙක අරන් තියාඹනවා වගේ අන්න ඒ වගේ එහෙම. එතකොට අපිට මේ තත්ත්වයටපත් නොවෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි උපරිම උත්සාහ කරන්න ඕනේ මේ පැත්තට යන්න. අර ලද්දෙන් සතුටු වීමයි පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් දේවල්. එතකොට දැන් ඔය උයනින්ද අම්මලා හැම කොහොමද දන්නවනේ දැන් හිතන්න එක ළමයෙක් ඉන්නවා එයා ඕන දෙයක් කනවා. අනිත් ළමයා කියනවා අරයා මේක මම මේක කන්නේ නැහැ මම මේක කනවා කියලා. එතකොට හිතන්න ඒකෙන්දම කොච්චර අපිට මේවා කරන්න වෙනවද? එතකොට අරයා ඒ විනය ඇති කරගත්තා නම් පහසුවෙන් නඩත්තු වෙන්න. එතකොට හිතන්න තමන්ට ප්‍රශ්නකුත් නැහැ අරයාට ප්‍රශ්නකුත් නැහැ. නැත්තම් ඒව හොයාගෙන යන්න වෙනවා. එතකොට මේ පහසුවෙන් නඩත්තු වෙන්න පුළුවන් කියන එක ක්වොලිටි එක. ඊට පස්සේ අපකිච්චෝච කියන්නේ අල්ප වැඩ තියනවා කියන එක. හිතන්නකෝ වැඩ වැඩි නම් බිසි නම් එයාට බෑනේ මේ මොකක්වත් කරගන්න. එතකොට අර නිදහසේ ඉන්නවත් නිදා ගන්නවත් සමහරවිට නිදා ගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙමවත් වෙලාව වෙන් කරගන්න බැයි නම් අපි නිවනට යන්න වෙලාව වෙන් කරගන්නේ කොහොමද? එතකොට අර නිදහසේ ඉන්න ඕනේ කියන එක තියෙනවා. බිසි නොවෙන්න ඕනේ කියන එක, වැඩ අල්ප වෙන්න ඕනේ කියන එක තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ වැඩ ඔක්කොම අයින් කරලා පැත්තකට දාන්න කියලා. හැබැයි වැඩ අපිට පුළුවන් තරම් අවම කරගන්න ඕනේ අරකට වෙලාව වෙන් කරගන්න. එතකොට සල්ලෝකෝත්තේ කියලා කියන්නේ සරල ජීවිතයක්. ඒ කියන්නේ ගොඩාක් සංකීර්ණ නැති, ඒ කියන්නේ ගොඩාක් දේවල් ගොඩාක් කරන්න නැති, ගොඩාක් නඩත්තු නැති, ගොඩාක් රෙස්පොන්සිබිලිටිස් නැති. එහෙම නැති දැන් හිතන්නකෝ පොඩි දැන් කවුරු හරි කෙනෙක් ඔය විදිහට පුංචි වාහනයක් අරගෙන පුංචි ගෙදරක් මේවා කරගෙන බොහොම සරල විදිහට තමන්ගේ පාඩුවේ ගමේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි ඊට වඩා මිනිස්සෙක් හිතන්නකෝ ඔයා ගහනවා තට්ටු තුනක මේ ලක්ෂ කෝටි 2-3ක වාහනයක් ගන්නවා. එතකොට ඊට අදාළව එයාට රෙස්පොන්සිබිලිටිස් ගොඩාක් වෙනවා මේන්ටේන් කරන්න. එතකොට එයා ඒ ස්ටේටස් එක එයාට පවත්වාගෙන යන්නත් දැන් ඒ හිතන්නකෝ අපිට නම් දැන් අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා නම් අපි වෙඩින් එකකට ගියත් පුංචි ගාණක් දීලා අපිට එන්න පුළුවන්. හැබැයි එයාගේ ස්ටේටස් එක අනුව එයාට දෙන්න වෙනවා රුපියල් 25000ක් විතර. මොකද දුන්නේ නැත්තම් ගමේ මිනිස්සු හිතනවනේ මේ මිනිස්සයා මේ කෝටි ගණන් දීලා වාහනය කියන්නේ වෙඩින් එකට රුපියල් 10000ක්වත් දුන්නේ නැහැ කියන්නේ. එතකොට ඒ අදාළ අපි අර සංකීර්ණ කරගන්න ප්‍රමාණයට අපේ ජීවිතේ රෙස්පොන්සිබිලිටිස් උත් වැඩි වෙනවා අපිට වෙලාවක් නැති වෙනවා. ඒවා වැඩි වෙලානේ මිනිස්සුන්ට ස්ට්‍රෙස් වැඩි වෙලා හැම තියෙන්නේ. එතකොට හිතන්න ඔය කාරණා තුනම විතරක් ඇඩ් කරගත්තා නම් අපි ජීවිතේ කොච්චර නිදහස්ද කියලා. එතකොට දැන් ඒ අල්ප වැඩ දින සරල ජීවිතයක් වෙන්න ඕන. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුනු ගිද්දෝ කියනවා. ඒ කියන්නේ සම්තින්ද්‍රියේචයි කියන්නේ ඉන්ද්‍රිය සංවරයි කියන එක. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරය කියන එක කන්ට්‍රෝල් කරගන්නවා. තමන් සංවර කරගන්න. ඒවා පිනවන්න යන්නේ නැතුව සංවර කරගන්න. දැන් මම අර කලින් කියවනේ මේ මම කනෙක්ෂන් එකක් පෙන්නන්නම් කියලා. එතකොට තථාගතයන් වහන්සේ එතන කනෙක්ෂන් එකක් පෙන්නවා අතිමානයි නම් ඉන්ද්‍රිය අසංවරයි, අනතිමානයි නම් ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් කියලා. එතකොට අපි අර අදත්තාදාන දැන් හොඳට කල්පනා කරලා බලන්න අපි ඔය අදත්තාදාන ප්‍රාණඝාත කාමයේ වර්ධවා හැසිරීම ඊට පස්සේ මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප ඔය හතට යන්නේ නැත්තම් දැන් අදත්තාදානයේ තියෙන්නේ ලෝභ පාරේ ඊට පස්සේ
අපි ලෝභ දේශ මොහ පාරවල් වලින් ඕක පෙන්නුවොත් එහෙම ලෝභ පාරේ මුසාවාදයේ තියෙනවා ඊට පස්සේ අදත්තාදානයේ තියෙනවා. ඊට පස්සේ ද්වේෂ පාරේ පිසුනා වාච පරුසා වාච තියෙනවා වචී සංස්කාර හැටියට. ඊට පස්සේ කාය සංස්කාර වල හැටියට ප්‍රාණඝාතය තියෙනවා. ඊට පස්සේ මෝහ පාරේ සම්ප්‍රප්පලාපයේ තියෙනවා වචී සංස්කාර හැටියට. ඊට පස්සේ කාය සංස්කාර හැටියට තියෙනවා කාමයේ වර්ධව හැසිරීම. අපි ওই දේවල් කරන්න යන්නේ නැත්නම් අපි ওই ඒ සංස්කාර වලට අගය දෙන්නේ නැත්නම් අර අතිමානීය වෙන්නේ නැත්නම් අපිට පුළුවන් නේද ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න. දැන් උදාහරණයක් හැටියට මේ ළඟදී අර නිවුස් එකක් යන්නේ මේ හොස්පිටල් එකේ කෙනෙක් ගර්ල් කෙනෙක්ව දූෂණය කරා කියලා ડોක්ටර් කෙනෙක්ව. ඉතින් මේ මිනිස්සයා යාගේ ඉන්ද්‍රියන් සංවර කරගත්තා නම් අර කාමයේ වර්ධව හැසිරෙනවා කියන සංස්කාරයට යා අගය දෙන්නේ නැත්නම් එයාට ප්‍රශ්නයක් නැහැ නේ. කොයි විදිහට දැක්කත් හෙළුවෙන් ඉන්නවා දැක්කත් එයාට ප්‍රශ්නයක් නැහැ. අගය දෙන්නේ නැත්නම්. එතකොට ඒ කාමයේ වර්ධව හැසිරෙනවා කියන සංස්කාරයට අගය දෙන්නේ නැත්නම් ඉන්ද්‍රිය සංවර කරගන්න අපිට පුළුවන්. එතකොට තවදුරටත් ඕක තවදුරටත් ගැඹුරෙන් ගත්තොත් එහෙම දැන් තව දෙයක් පේනවා. අපි ඒ වගේ සංස්කාර වලට අගය දීලා අපි අතිමානය කියන එක ඇති කරගන්නේ අර සංස්කාර නිට්ටයයි කියලා ගන්න හින්දානේ. ඒ කියන්නේ අපි මේ සංස්කාර වල සතර සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබන් ඉඳලා අපි මේ දේවල් නිට්ටයයි කියලා ගන්නවා. එතකොට දැන් නිට්ටයයි අනිත්‍යයි කියන එක කෙටියෙන් පැහැදිලි කරොත් එහෙම සමාධි භාවනා සූත්‍රයේ අනිත්‍යයි කියන එක බලන විදිහ කියනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගම. ඒ කියන්නේ අපි රූපයේ සතර සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබන් ඉන්නවා. ඒකින්ද අපිට නන්දියක් කියලා එකක් ඇති වෙනවා. ඒ කියන්නේ තණ්හාව මේ කැටේ පුරවනවා. කැටයක් තියෙනවා නම් අපි කැමති දෙයක් දැක්කොත් එහෙම අපි ඒ කැටේට දානවා මෙච්චරයි රුපියල් 10 ලස්සන බබෙක් එහෙම දැක්කොත් එහෙම ඒකට දානවා 10000. ඒ වගේ ලස්සන ගෙයක් එහෙම දැක්කොත් ලක්ෂයක් දානවා. ඒ කැටේ පුරවනවා. එතකොට ඒ නන්දියෙන් උපාදාන වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දිගටම ඕන වෙනවා. උපාදාන වුණා කියන්නේ උපාදාන වුණා කියන්නේ අර තණ්හාව තමා තුළ තියෙනවනේ කැටේ දිගටම පුරව යනවනේ. කැටේ පුරව ගියා කියන්නේ අපි කවුරු හරි මිනිස්සෙක් ඉන්දියා කියමුකෝ මැරුණා කියලා. මැරුණාට පස්සේ අපිට කයවල් වර්ග තුනක් තියෙනවා. භෞතික කාය තියෙනවා, මනෝ කාය තියෙනවා, විඥාන කාය තියෙනවා. දැන් අර මැරුණාට පස්සේ මේ මිනිස්සයා දැන් භෞතික කාය ගන්න බෑනේ. දැන් ඒ කායේ අපි මෙච්චර කාලයකට ආයුෂයක් හදාගෙන ආවේ. ඒ ආයුෂය ඉවරයි. එතකොට ඒ ශරීරයෙන් වැඩක් ගන්න බෑනේ. එතකොට අපි කරන්නේ ඒ ශරීරය පලාස කරනවා. භෞතික කාය පලාස කරනවා. පලාස කරලා අපි මනෝ කායට යනවා. මනෝ කායෙන් අපි අර ඉන්නකොට අපිට පේනවා දැන් අනිත් අය දැන් උදාහරණයක් හිටියට ඔයගොල්ලෝ තණ්හාවක් තියෙනවා නම් කට්ලට් කන්න. ඔයගොල්ලෝ අන්න අනිත් අය මනෝ කායෙන් ඉන්නවා හොඳට ඉන්නවා. ඒගොල්ලෝ කට්ලට් කනවා. Tamanට කට්ලට් කන්න බෑ. එතකොට Tamanට කට්ලට් කන්න ඕන නම් Taman ශරීරයක් හදා ගන්න ඕන. ශරීරයක් හදාගත්තා කියන්නේ අපි ආයෙ ඉපදෙනවා. ඉපදුනා කියන්නේ ආයෙ ජාති ජරා ව්‍යාධි මරණ ඒවා ඔක්කොම ඇති වෙනවා. එතකොට ඒක තමයි සමුදය කියන්නේ. ඊට පස්සේ අස්තංගමේ එහෙම නැත්නම් නිරෝධය කියන්නේ අපි යෝගේ සතුට සොයන්නේ නැත්තම් රූපේ සතුට සොයන්නෙත් නැහැ. ප්‍රකාශ කරන්නෙත් නැහැ. පිළි අරගෙන තවන් ඉන්නෙත් නැහැ. එතකොට නන්දියක් නැහැ. නන්දියක් නැහැ කියන්නේ අර කැටේ පුරවන්නේ නැහැනේ අපි. කැටේ පුරවන්නේ නැහැ කියන්නේ උපාදානයක් නැහැ. අර දිගට මොණේ කියලා එකක් නැහැ. උපාදානයක් නැහැ කියන්නේ භවයක් නැහැ. භවයක් නැහැ කියන්නේ ජාතියක් නැහැ. ඇයි අර මැරිලා මනෝකායෙන් ඉඳියම අනිත් අය කට්ලට් කනවා පේනවා. අපි කට්ලට් කන්න වැලියු එකක් දුන්නේ නැහැ. ඉතින් කන කෙනෙක් කන විදිහට කාගත්තද දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. උපාදානයක්. එහෙම කිසිම උපාදානයක් නැත්නම් අන්තිමට ඉතුරු වෙන්නේ කොහෙද? නිර්වාණයට යන එක තමයි. එතකොට උපාදානයක් නැත්නම් භවයක් නැහැ. භවයක් නැත්නම් ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් දුක්ඛ කන්දයක් නැහැ. එතකොට ඔය සමුදයයි අස්තංගමය කියන එක බලනවා කියන එක තමයි අනිත්‍යයි කියලා බලනවා කියන්නේ. එතකොට ඔය සමුදය අස්තංගමය දන්නවා නම් අපි බලනවා නම් ඒ විදිහට බලනවා නම් අනිත්‍යයි කියලා බලනවා නම් ඒ විදිහට බලනවා නම් අපි අර සංස්කාර වලට අගය දෙන්නේ නැහැ. අගය දෙන්නේ නැති වුණාම අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. ඒ අගය දෙන්නේ නැති වුණාම අපිට ditthi ආශ්‍රව කියන එක ඇති වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් දැකලා මගේ වේවා මගේ කියලා අපි ගන්න නැහැ. එතකොට ditthi ආශ්‍රය නැහැ. ඒ ditthi ආශ්‍රයෙන් ඔය ditthi ආශ්‍රය කියන එකෙන් තමයි කාමාශ්‍රය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි යනවා මේ මොකක් හරි මේ ෆිල්ම් එකක් හරි මොකක් හරි බලනවා කියමුකෝ. එතකොට දැන් නෑ උදාහරණයක් මෙහෙම ගමුකෝ. අපි යනවා මේ දැන් ගෙදරක බබෙක් ඉන්නවා. එතකොට දැන් අපි දන්නවනේ බබා දැක්කම අපිට කාමාශ්‍රයයන් ඇති වෙන්න පුළුවන් කියලා. අපි හිතා ගන්නවා මේ අපි බබා දිහා ඒව මුකුත් බලන්නේ නැතුව අපි පාඩුවේ අපේ යනවා කියලා.
ඒ වුණාට අර ඔයගොල්ලන්ගේ හිත ඇතුලෙන් එක්කෙනෙක් ආව තල්ලු කරනවා බලන්න. නැත්තම් මෙයාව බලන්න තියෙන chance එක නැති වෙයි කියන එක. එතකොට අර අපේ හිත ඇතුලෙන් එක්කෙනෙක් තල්ලු කරනවා. ඒ කියන්නේ ඒ තමයි ditthi ආශ්‍රය. අර තමන්ගේ හිත ඇතුලෙන් අතීතයේ මේ දේවල් බලලා අපිට ඇතිවෙච්ච මේකෙන් ඒ ආශ්‍රව වලින් අර ඇතිවෙච්ච සසරට බැඳ තබන ධර්මයන්ගෙන් අපිව තල්ලු කරනවා කාමාශ්‍රයයට යන්න කියලා. අරක බලන්න කියලා. ඉතින් ඒ බැලුවම මොකද වෙන්නේ? බැලුවම කාමාශ්‍රයයන් ඇති වෙනවා. බලුවම වෙදියම අර ආපහු අරකම කාමාශ්‍රයෙන් දැන් බලලා ඉවරයි. හරි බලලා ඉවරයි කියමුකෝ. බලලා ඉවරුණාට පස්සේ අන්න අර කාමාශ්‍රයට තව ටිකක් ඇඩ් වෙනවා. එතකොට තව ටිකක් ඇඩ් වුණාම අන්න ආයෙ ටිකකින් ආයෙ හම්බෙද්දී අර කාමාශ්‍රයෙන් ditthi ආශ්‍රයයට එනවා. ditthi ආශ්‍රයෙන් ආයෙ කාමාශ්‍රයට යනවා. මොකද අර ditthi ආශ්‍රයෙන් මුලින් කාමාශ්‍රයට ගියාම ඒ කාමාශ්‍රයේදී අපි ඒවා නිට්ටයයි කියලා ආයෙ ගන්නවනේ. නිට්ටයයි කියලා ආයෙ ගන්නකොට ආයෙ ditthi ආශ්‍රයය තියෙනවා. ආයෙ ditthi ආශ්‍රයෙන් ආයෙ කාමාශ්‍රයය තියෙනවා. ඉතින් ওই විදිහට කැරික් කැරික තමයි යන්නේ. ඔකට තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට දැන් කාමාශ්‍රයයන් අපිට නැත්තම් අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට කිසි ප්‍රශ්නයක් නැත්තේ තථාගතයන් රහතන් වහන්සේට කාමාශ්‍රව නැහැ. එතකොට කාමාශ්‍රව නැති හින්දා තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්නවා. එතකොට අර තේන ප්‍රේරණාවේ එතන කනෙක්ෂන් එක ආකාර තුනකින් අතිමාන නම් ඉන්ද්‍රිය සංවර කරගන්න බෑ. හැබැයි අනතිමානී නම් අගේ දෙන්නේ නැත්තම් අපිට ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක ධර්ම කාරණා වශයෙන් ගත්තොත් ඊට වඩා ගැඹුරුයි. අර කාමාශ්‍රයෙන් ditthi ආශ්‍රය තියෙනවා. ඒ ditthi ආශ්‍රයෙන් ආපහු කාමාශ්‍රය තියෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඔය සංදීන්ද්‍රියෝච කියන එකනේ. එතකොට සංදීන්ද්‍රියෝච නිපකෝච. නිපකෝච කියන්නේ හිපකයි කියන්නේ බුද්ධිමත් කියන එක. එතකොට දැන් අපි නම් සාමාන්‍යයෙන් බුද්ධිමත් කියන්නේ එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ දේවල් මේවා කරන්න පුළුවන්. දේවල් තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන එක. හැබැයි තථාගතයන් වහන්සේ බුද්ධිමත් කියන එක ওই විදිහට මේ අර්ථ දක්වන්නේ. තථාගතයන් වහන්සේ කියන්නේ මේ ප්‍රඥාවන්තයා කියන්නේ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේලා නේ ප්‍රඥාව තියෙන්නේ. එතන මේ රහතන් වහන්සේලා එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ කියන සුළු හරි වැරද්දක් අපි කරන්නේ නැත්නම් අන්න බුද්ධිමත් කියලා තථාගතයන් වහන්සේ කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා එපා කියන ගරහන සුළු හෝ වැරද්දක් අපි කරන්නේ නැත්නම් අන්න අපි බුද්ධිමත් කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. එතකොට ඒක තමයි නිපක භාවය කියලා කියන්නේ. එතකොට නිපකෝච සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුවිද්දෝ කියලා කියනවා. දැන් අප්පගබ්බෝ කියලා කියන්නේ මොකක්ද? ප්‍රගල්භයේ අනිත් එක නේද? ප්‍රගල්භයි අප්‍රගල්භයි. එතකොට දැන් අපි කලින් අරකේ අයින් කරේ දැන් අර කලින් සුජු අර මෘදුභාවයේදී මම කියවනේ ප්‍රගල්භයි කියලා. එතකොට මේ ප්‍රගල්භභාවය නැති කරනවා කියන්නේ කයේ වචනේනේ. මෙතන කරන්නේ අපි හිතේ තියෙන ප්‍රගල්භභාවය නැති කරන එක. එතකොට ඒක ඒ හිතේ ප්‍රගල්භභාවය නැති කරන්න නම් ඒකට අපි උදාහරණයක් වගේ ගත්තොත් දැන් අපි හිතනවා මේ අපි භාවනා කරනවා. භාවනා කරාට පස්සේ දැන් ඔයා ඒක කරන භාවනාව නිසා ඔයා යනවා පළවෙනි ධානයට. පළවෙනි ධානයට ගිහිල්ලා දැන් ඕන් ධාන ගතිය බහැලා ගිහිල්ලා කාලා හැම ටික වෙලාවකින් ඔයා කල්පනා කරනවා මේ අද මම පළවෙනි ධානයට ගියා. පළවෙනි ධානයට ගිහිල්ලා ඉන්නේ කවුද? පළවෙනි ධානයට ගිහිල්ලා ඉන්නේ අර බ්‍රහ්මයාන්. පළවෙනි ධාන තලයේ ඉන්න බ්‍රහ්මයා. අපි ගන්නවා බ්‍රහ්මයයිමයි සමානයි කියලා. අර තමන් උසස් පුද්ගලයෙක් හැටියට තමන් අර හිතින් දරා ගැනීමක් කරනවා. එතකොට අන්න ඒක නිසා තමා ඔය අප්පගබ්බේ කියන එක ඇති වෙන්නේ. දැන් තවත් උදාහරණයක් ඔයිට වඩා හොඳ උදාහරණයක් පෙන්වුවොත් දැන් රජෙකුයි සේවකයෙකුයි ඉන්නවා. එතකොට ඒ දෙන්නම තීරණය කරනවා අපි දෙන්නම ගිහිල්ලා මහාන වෙමු කියලා. එතකොට මහාන වෙමු කියලා එයා තීරණය කරාම දැන් දෙන්නම මහාන වෙනවා. රජත් මේ ඉන්නවා පන්සලේ අර විදිහටම මේ සේවකයාත් ඉන්නවා. ඒතර සේවකයා හිතනවා දැන් රජුරුවමයි එකම තැනනේ ඉන්නේ. ඒක දෙන්නම මහාන වෙලා ඉන්නේ. සේවකයා හිතනවා රජුරුවමයි සමානයි කියලා. දැන් එහෙම හිතුවට තේරෙනවද දැන් දෙන්නම සිවුරු ඇරියොත් එහෙම රජා ආපහු ගිහිල්ලා රජාවේ අරය සේවකයාවේ. හැබැයි අරය අර හිතින් දරනවා රජුරුවමයි සමානයි කියලා. එතකොට මේ ඔතන මේ අර ධර්ම කාරණා වශයෙන් ගත්තොත් එතනත් ගැඹුරු දෙයක් තියෙනවා. අපි ඔතන අර පලාසෙකුත් කරනවා සහ අපි හිතනවා මේ අපි ඒ විදිහට ගියොත් දැන් සංස්කාර කියන දේවල් අපි ඕඩර් කරන්නේ. දැන් ඕක නම් මට තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා ඔය කියපු එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි හාමුදුරුවෝ
ඉන්නවා ලොකු හාමුදුරුවෝ ඉන්නවා පොඩි හාමුදුරුවෝ ටික ඉන්නවා. පොඩි හාමුදුරුවෝ කෙනෙක් හිතනවා දැන් ලොකු හාමුදුරුවෝ එන වයසයි ගිහිල්ලා අර ඔක්කොටම ඉස්සරහට කලින් ලොකු හාමුදුරුවන්ටත් ඉස්සරහට කලින් මට තමයි ඕක පුළුවන් කියලා අර විදිහට හදා ගන්නවා. එතකොට දැන් ඇත්තටම අර හාමුදුරුවෝ ඉන්න ඕන ඕඩර් එකක් තියෙනවානේ. ඒ උපසම්පදා සීලය අනුව තමයි තථාගතයන් වහන්සේ කිව්වේ ඉන්න කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් වුණත් සීලයේ උපසම්පදා සීලය අනුව තමයි ඕඩර් කරන්නේ. එතකොට ඒ වගේ එතන අර ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි අපගබ්බෝ කියන එක චෛතසික ප්‍රගල්භයි නම් අපි අර ඕඩර් එක කඩනවා කියන එක තියෙනවා. ප්‍රගල්භාවයේ හින්දා ඕඩර් එක කඩනවා. ඒතර භාවනා කරද්දිත් ඔය ප්‍රගල්භාවය ඇති වෙනවා. දැන් උදාහරණයක් හැටියට කෙනෙක් කියන්නකෝ මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ගන්න. උජු වෙලා සෘජු වෙන්න ඕනේ. සෘජු වෙලා සුවච වෙන්න ඕනේ. එහෙම ටික ටික ඩෙවලොප් වෙන්න තියෙන පඩිපෙලක්නේ. කෙනෙක් හිතනවා මට වඩන්න මං කෙලින්ම අනදිමානී වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ මොකද? එයා අර සංස්කාර ඕඩර් කරන්නේ නැහනේ. ඒ අර තමන් උසස් පුද්ගලයෙක් හැටියට දැකලා හිතින් දරලා එයා හිතනවා මං ඕඩර් කරන්න ඕනේ නැහැ මම මේක ගියුවා කියලා. දැන් එහෙම කරන්න පුළුවන්. බෑන් නේද? ඒක රූට්නේ ප්‍රගල්භයිනේ. මොකද අපි තථාගතයන් වහන්සේ ගුණෙත් මගනවද තථාගතයන් වහන්සේ ඔයගේ ඕඩර් එකක් දේශනා කරලා තියෙන්නේ. ඒ ඕඩර් එකට ගියොත් තමයි එයා මගපල් ලබන්නේ. ඒ නැත්තම් එයාට මගපල් ලබන්න බෑ. එතකොට මේ අපගබ්බෝ ඊට පස්සේ කුලේ සුවන්නු කිද්දෝ කියලා එකක් පෙන්වනවා. එතකොට කුලේ සුවන්නු කිද්දෝ කියන්නේ කුලයක් අල්ල ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි මොකක් හරි වේදනාවක් නිට්ටයයි කියලා අර වේදනාවක සතුට සොයලා ප්‍රකාශ කරලා පීලෑරයකට තවන් ඉඳලා වේදනාව හොඳයි කියලා ගන්න. එතකොට දැන් ඕක තේරුම් ගන්න නම් අපි කුලය කියන එක ඔය පොලිටික්ස් වලදී හොඳ උදාහරණ තියෙනවා. ඒතර පොලිටික්ස් වලදී අපි උදාහරණයක් ගත්තොත් දැන් කලින් මේ ඔය මොකද්ද ඉලෙක්ෂන් එකේදී අපි ගමුකෝ කවුරු හරි කෙනෙක් පරිදිච්ච කෙනෙක්. එතකොට ඒ පරිදිච්ච කෙනාට පක්ෂ මිනිස්සු කියනවා අනේ අපේ නායකයා වැරදුනා කියලා. පරිදිච්ච කෙනාට විපක්ෂ මිනිස්සු කියන අනේ ඔහොත් කොච්චර හොඳද ඔක පරිදිච්ච එක කියලා. එතකොට ඔය ඒගොල්ලෝ ඉන්න විදිහටම ඉන්න දීලා ඒගොල්ලෝ අර පාපිස්ස වගේ තියෙන කුලේ තියෙන්නේ ඒගොල්ලෝ අල්ලන් ඉන්න වේදනාව ඒ වේදනාව මාරු කරන්නු. එතකොට වේදනාව මාරු කරාම පේනවා අර අනේ හොඳයි ඔක පෙරදිච්ච එක කියපු එකන අනේ අපේ නායකයා පෙරදුනා කියලා කියනවා. ඊට පස්සේ අනේ අපේ නායකයා පෙරදුනා කියපු එක අනේ ඔක හොඳයි පෙරදිච්ච එක කියලා කියනවා. එතකොට අපි අර වේදනාව අනුව අපි කුලයක් අල්ලගෙන තමයි ඉන්නේ. එතකොට චෛතසික ප්‍රගල්භයේ හින්දා තමයි ඔය වේදනාව අල්ලගන්නේ. හරිනේ නේද? දැන් ඉතින් හිතන්නකෝ මේ අපි ඔය දැන් අර රජ්ජුරුවෝමයි සමානයි කියලා ගන්නේ රජ කුලයේ ඉන්න අය සපතක් විඳිනවා කියන සුඛයෙන්නේ. ඒකේ ඒ සැනසීමෙන්නේ දැන් අර දෙන්නම මහණ වුණාම එයා හිතන් ඉඳියේ රජතුමා එහෙන සපතක් විඳිනවා. මාත් ඒ සපතට අයිති කියන එකනේ. එතකොට අර වේදනාවක් කනෝ අර කුලයක් අල්ල ගන්නවා. එතකොට ඒක තමයි එයා එතන කරන්නේ. එතකොට දැන් ඒක හැබැයි මේ විදිහට බැලුවට දැන් අපිට හිතෙනවා රජ කෙනෙක් ඇත්තටම සපතක් විඳිනවා කියලා. ඕක අහන්න ඕනේ ඒ කාලේ රජ කෙනෙක්ගෙම තමයි ඉතින් ඕක අහලා බලන්න වෙන්නේ. ඒ කාලේ ඔය එක්තරා රජ කෙනෙක් ඉඳලා තිනවා. ඒ රජ කෙනා මේ මහාන වෙලා තියෙනවා. මහාන වෙලා දැන් මේ කට්ටිය ඔය ස්වාමීන් වහන්සේලා භාවනා කරගෙන ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ දැන් ගහක් යටට ගිහිල්ලා ගහේ ඉඳගත්ත ගමන් අහෝසුකයි කියලා එයා කියනවා. කියන බුදුම සැනසීමක් තියෙන්නේ කියලා කියනවා. කොයි හැමදාම එයා ඒක කියනවා. ඊට පස්සේ මේ දැන් අර අහන් ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලාට ඒක ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒ අහන් ඉන්න භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා තථාගතයන් වහන්සේට කියලා. මෙහෙමයි මෙයා මෙහෙම දෙයක් කියනවා කියලා. ඊට පස්සේ මේ ඒ හාමුදුරුවන්ව ගෙන්නනවා. ගෙන්නලා අහනවා මේ ඔය එහෙම දෙයක් කියනවාද කියලා. එතකොට කියනවා ඔව් මම එහෙම දෙයක් කියනවා කියලා. ඇයි එහෙම කියන්නේ කියලා අහනවා. එතකොට ඒකට හේතුවක් හැටියට කියන්නේ දැන් එයා රජ වෙලා ඉන්නකොට එයා හරි බයෙන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ තමන් හතුරුන්ගෙන් ඔත්තුකාරය ඇවිල්ලා තමන් මරයිද මේවා කරයිද කියන එක සෑහෙන බයෙන් ඉඳලා තියෙනවා. එයා අර කුටියට වෙලා කුටිය අස්සට වෙලා ඉන්නකොටත් හතර වටේට මුරකාවල් දාලලු ඉඳලා තියෙන්නේ අර කවුරු හරි ඇවිල්ලා තමන් මරයි කියන මේ මරණ වියට. හැබැයි දැන් මම මහාන වෙලා ඉන්නේ. දැන් මට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හින්දා මට ගහක් යට වුණත් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ තරම් මට සුඛයක් තියෙන්නේ කියලා නිදහසක් තියෙන්නේ කියලා කියනවා. ඒතර කියනවා ඒ කියන්නේ එතනින් තේරෙනවා අපි මොන වේදනාව අල්ලගත්තත්
අපි රජ කුලයේ අය සපතක් හින්දිනවා කියලා ගත්තත් අපි හැමෝම දුකේ ඉන්නේ කියන එක එතනින් පේනවා. එතකොට අන්නේ තීරණයට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි වේදනාවට වැලියු එකක් දෙන හින්දා තමයි අපි හිතන්නේ අපින් බාහිර පුද්ගලයෙක් හරි වෙන කෙනෙක් හරි කවුරු හරි මේ ලෝකේ සපතක් විඳිනවා කියලා ගන්නෙ අපේ ඒ බාහිර පුද්ගලයෙක් ඒ සැපයි කියන එක මොකක් හරි කුලයක් අල්ලගෙන තමයි අපි ඒ සපතක් විඳිනවා කියලා ගන්න. එතකොට ඒ චෛතසික ප්‍රගල්භය අතහැරලා කුලේ අල්ලන් ඉන්න එක අතාරින්න ඕන. එතකොට අතහැරලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරයෝකෝ දෙය්‍යුම් සුඛිනෝ ආකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. ඒ කියන්නේ මේ සියලුම සත්වයන්ට ඉන්න සියලුම සත්වයන්ට ඊට පස්සේ මේ තව එකක් කියනවානේ ඒකේචි පාණභූතස්සේ තසාවාතාවරවහනසේසා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්ස කාණුකතූලා දිට්ඨාවායේවා දිට්ඨා ඒච දුරේ වසන්ති අභිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. එතකොට ඒ කාරණාවෙන් පෙන්වන්නේ මේ ළඟේ ඉන්න සත්වයෝ, දුරේ ඉන්න සත්වයෝ, ඊට පස්සේ පෙනෙන සත්වයෝ, නොපෙනෙන සත්වයෝ. ඊළඟට කුඩා දිග සත්වයෝ, ඒ කියන්නේ සර්පයෝ වගේ සත්වයෝ. ඊළඟට විශාල පොඩි සත්වයෝ, කෘමියෝ සත්තු වගේ පුංචි සත්තු. ඊළඟට විශාල සත්වයෝ, අලියෝ වගේ ඒ වගේ සත්වයෝ. ඒගොල්ලෝ හැමෝටම සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ කියන්නේ සියලු සත්වයන්ට සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා කල්පනා මෙනෙහි කරන්න කියලා හිතන්න කියලා සුඛිත චිත්තයක් ඇති වේවා කියලා මෙනෙහි කරන්න කියලා කියනවා. එතකොට දැන් ඔතන කොතනකවත් තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවද මම නිදුක් වෙම්මා කියලා. ඒක. ඔය මම නිදුක් වෙම්මා කියන එක තනිකරම කමෙන්ටරේෙන් ආපු සම්පූර්ණ වැරදි එකක්. ඒතර මාත් පොඩි කාලේ ඉඳන් ඉගෙන තියෙන්නේ මම නිදුක් වෙම්මා කියන එකෙන් තමයි පටන් ගන්න කියලා. ඒක හැමෝම ගොඩක් කට්ටිය වැරද්දලා තමයි පෙන්වන්නේ. ඒක මම නිදුක් වෙම්මා කියන එකේ වැරද්ද මම පෙන්වන්නම් ඇයි එහෙම ඒක වැරදි වෙන්නේ කොහොමද කියලා. මොකද හේතුවක් තියෙන්න පිළිගන්න. දැන් මං කිව්වා නේද මේ සමාධි භාවනා සූත්‍රයේ අනිත්‍යයි කියන එක මේ දැන් අපි සතර සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබන් අරන් නිට්ටයයි කියලා අපි ඒක තමා කියලා ගන්නවා කියලා. එතකොට දැන් ඒ සමාධි භාවනා සූත්‍රයෙන් සමුදය අස්තංගමේ බලලා අපි අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තාම තමයි ඒ කියන්නේ දුකයි කියන එක දැකලා දුක්ඛ සමුදය දැකලා දුක්ඛ නිරෝධයක් දැකලා සමුදය අස්තංගමේ දුක්ඛ සමුදයයි නිරෝධයයි දැකලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක නැති කරන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දැක්කා කියන්නේ. දන්නවා නෙමෙයි දැක්කා කියන්නේ. දැක්කා කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය තවත් ආකාරයකින් තථාගතයන් වහන්සේ වෙනම අවස්ථාවක පෙන්වනවා. ඒක ප්‍රඥාවෙන් යුතුව බැලුවොත් එහෙම ඒ කනෙක්ෂන් එක පේනවා. එතකොට එතනදී ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් තථාගතයන් වහන්සේ එක තැනක තථාගතයන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩෙද්දී තථාගතයන් වහන්සේ අහනවා මේ සරියුත් මේ සෝත කියන්නේ මොකක්ද කියලා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා මේ සෝත කියන්නේ මේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා දැන් සෝත කියන්නේ අපි අහලා තියෙනවනේ අහනවා කියන එක. හැබැයි මේ සරියුත් මහ රහතන් වහන්සේ එතන දෙන්නේ ඒ උත්තරේ නෙමෙයි. සරියුත් මහ රහතන් වහන්සේ එතන දෙන උත්තරේ තමයි සෝත කියන්නේ අරියටමකට කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියලා. දැන් සෝත කියන එක තව දැනක තියෙනවානේ. සෝතාවන්නයි කියලා කියන්නේ. එතකොට එතන දැන් ඒ දෙක දෙකට කඩන්නකො සෝත ආපන්න සෝතාපන්න කියන එක සෝත ආපන්න. සෝත කියන්නේ අරියටමක. ආපන්න කියන්නේ ආවා කියන එකනේ. එතකොට අරියටමකට පැමිණියා කියන එක තමයි සෝතාපන්නයි කියන්නේ. එතකොට අරියටමකට පැමිණෙන්නේ කොහොමද? දුක්ඛයි කියලා දැක්කා, දුක්ඛ සමුදය දැක්කා, සමුදය අස්තංගමෙන් දුක්ඛ නිරෝධ දැක්කා. දැකලා දුක නැති කරන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දැක්කා කියන එක තමයි ඔය මගපල් ලැබුවා. එහෙම නැත්නම් සෝවාන් වුණා කියලා කියන්නේ. එතකොට දැන් සෝවාන් වෙනකොට අපි සක්කාය දිට්ඨිය අපි දැන් අනිත්‍යයි කියලා දැක්කනේ. එතකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය කියන දොරපොළු තුනක් තියෙනවා. ඒ දොරපොළු තුන ගලවනවා. එතකොට ඒ දොරපොළු තුන ගලවන්න දැන් මේ මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ඛා ඒවා දිනවලට දොරටු. ඒ දොර ලොක් කරලා නම් තියෙන්නේ. ඒ දොර අරින
ඒ දොර ලොක් කරලා තියෙන දොර පොල්ල තියෙන අර ඉස්සර තියෙන අර මෙහිම දාන්න පුළුවන් පොළු දෙකක්. අන්න ඒ වගේ දොර පොළු දෙකක් තමයි මේ ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ ඔක්කොම කරන්නේ මේ මගපල් ලබන්නනේ. මගපල් ලබලා ධර්මය අවබෝධ කරගන්නනේ. එතකොට දැන් අපි එහෙනම් අර සක්කාය දිට්ඨි සම්මා දිට්ඨිය ඇති කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක දොර පොල්ල ගලවලා අයින් කරන්න ඕනේ. හැබැයි අපි අතන මම නිදුක්කෙම්මා කියලා එකක් අල්ලගත්තොත් දැන් මම කියලා එතකොට මොකද අපි කියන්නේ? දැන් කවුරු හරි කෙනෙක් අපි හිතුවත් එහෙනම් මම නිදුක්කෙම්මා කියනවා නම් මටයි මගේ උන්ටයි හොඳ වුණොත් හොඳයි. ඒ කියන්නේ මොකද්ද? අපි අර මම කියලා කුලයක් අල්ලගන්නවා. අර නිට්ටයයි කියලා අත්තා කියලා කුලයක් අල්ලගන්නවා. මම කියලා කුලයක් අල්ලගන්නවා. එතකොට කුලයක් අල්ලගත්තම අර මම කියන කුලේ දැඩිභාවයෙන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මමත්වයේ දැඩිභාවය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. එතකොට දැන් අපි මගපල් ලබනකොට අර දොරපොල්ල ගලවන්න යන්නේ දැන් මම නිදුක්කේමා කියපු ගමන් අර සක්කාය දිට්ඨිය ගිහිල්ලා අල්ලා ගන්නවා. අල්ලාගත්තම අර දැන් අපි දොරෙන් අපි මේ දොරක හිර වෙලා ඉන්නේ අපි මගපල් ලබන්න දැන් මෙත්තාවෙන් අපි එළියට යන්න හදන්නේ. එළියට යන්න හදනකොට ඒ දොර ලොක් කරලා තියෙනවා දොරපොල්ල. ඒ දොරපොල්ල තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අපි කරන්නේ ඒ දොරපොල්ල ගාලවලා පැත්තකින් තියලා දොර අරගෙන නිවනට එළියට ගිහිල්ලා මෙත්තාව හරහා නිවනට යනවා වෙනුවට මෙත්තාව කියන දොරටුව හරහා නිවනට යනවා කියනවා වෙනුවට අපි කරන්නේ අර දොරපොල්ල වහලා දොරපොල්ලට ඇනේ ගහනවා මම නිදුක්කෙම්මා කියලා. මොකද අර මම කියලා කුලයක් අල්ලගත්තනේ. එතකොට දැන් මම කියලා කුලයක් දැන් තථාගතයන් වහන්සේ කියනවනේ මේ අර කුසල් ටික තියෙන්න ඕනේ කියලා නිවනට යන්න නම් ඒ කුසල් ටික ඉස්සෙල්ලා ඇති කරවලා තමයි ඊට පස්සේ තමයි මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා කියන්නේ. ඒ විදිහට මෙත්තාව වඩන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අට කුසලයක් ඕනේ මෙත්තාව වඩන්න. එතකොට මම නිදුක්කෙම්මා කියලා කියපු ගමන් අරක කුලයක් අල්ලගෙන අර අගේ දීලා අර අටම හැලිලා යනවා. එතකොට මගපල් ලබන්න බැරි වෙනවා. එතකොට මම නිදුක්කෙම්මා කියන එකේ ප්‍රශ්නේ තියෙන අවුල තේරෙනවාද? ඒක සම්පූර්ණයෙන්ම කමෙන්ට්රියෙන් ආපු දෙයක් අර නිකන් තමන්ගේ පිණි පෙට්ටියට තමන්ම ඇනේ ගහ ගන්නවා වගේ වැඩක් තමයි මම නිදුක්කෙම්මා කියන එක. එතකොට දැන් ඔතනින් පේනවා හැමෝටම හැපි මයින්ඩ්ස් ඇති වෙන්න කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේවා කරනවා නපරෝ පරන්නිකුබ්බේත ඥාතිමන්නේච කත්තිඥාන් කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ ඒ විදිහට පෙන්නනවා. එතකොට එතන කියන්නේ නපරෝ පරන්නිකුබ්බේත. එතකොට නපරෝ පරන් කියන්නේ දැන් අපි අර බැලුවානේ සියලු සත්වෝ හැමෝටම සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා. එතකොට මේ හැමෝම ගත්තම අපි හැමෝම දුකේ ඉන්නේ නේද? ඒතර අපි හැමෝම දුකේ නම් ඉන්නේ අපිට තේරෙනවනේ දැන් මේ ජාති ජරා ව්‍යාධි මරණයටපත් වෙමින් අපි හැමෝම දුකේ ඉන්නේ. ඉතින් එතකොට අපි දැක්කේ මොකක්ද? අර මරණයේ සාම්පල් එකනේ මේ කවුරුත් නිත්‍ය නැහැ. නිත්‍ය වශයෙන් සුඛයක් විඳින්නේ නැහැ. කාගේවත් නිත්‍යවගේ ශරීරයක්වත් නැහැ. එහෙම මොකොත් නැහැ. නිත්‍යභාවයක් කියලා මේ ලෝකේ දෙයක් එහෙම නැහැ. එතකොට අපි දැන් අපි දකිනවා එතන මරණයේ සාම්පල් එකක් තමයි අපි දකින්නේ. අර ළඟ ඉන්න සත්වයෝ දුරේ ඉන්න සත්වයෝ හැමෝම ගත්තොත් ඒ කවුරු දිහා බැලුවත් ඒගොල්ලෝ මරණයේ සාම්පල් එකක්. එහෙනම් ඉතින් දැන් මැරෙනවා නම් අපි නිත්‍යභාවයක් නැහැනේ. පවතින්නේ නැහැනේ මැරෙනවා නම්. එහෙනම් අපි ඒ මැරෙනවා කියලා දැනගෙන අනිත්‍යයි කියලා දැනගෙන අර ඥාතිමඤ්ඤේත කත්ඥාන්තිය ව්‍යාරෝසනා පටිග සංඥා. බයයි පටිගයයි. ඒ කියන්නේ ව්‍යාපාදේ. ව්‍යාපාදයයි කියන එක අතහරින්න කියනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ව්‍යාපාදේ කියන තරහවනේ. ක්‍රෝධයයි ඒ ද්වේෂයට අදාළ පටිඝයට අදාළ සංඥාව. අතහරින්න කියලා තමයි කියන්නේ. මොකද දැන් මෙත්තාවට විරුද්ධ දේ ද්වේෂයනේ. ඒතකොට පටිඝ සංඥාව තියාගෙන මෙත්තාව වඩන්න පුළුවන් බෑ. එතකොට ඒකින්ද තමයි අපි දැන් අපි නිත්‍යයි කියලා ගත්තොත් අපිට අරක පේන්නේ නැහැ. දැන් ඒක හොඳ උදාහරණකින් පේනවා. දැන් අපි ඉන්නවා මේ කවුරු හරි ආවේ ගෙදර මේ ඉන්නවා අපිට හතුරෙක් ඉන්නවා. ඒ හතුරා ඉතින් නිතර අපිට අනම්මනම් කරදර කරනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. හැබැයි එයා කරදර කරනවා. හැබැයි අපිට තේරෙනවා එයාට මොකක් හරි මේකක් වෙලා එයා මැරලා වැටෙනවා කියලා. මැරලා වැටෙනවා අර තිබ්බ තරහ අපිට තේරෙනවානේ මානේ පවුනේ මිනිස්සයා කියලා අපිට තේරෙනවානේ අර නිත්‍යභාවය මැරුණා කියලා දැනගත්තම අර නිත්‍යභාවය කියන එක අඩු වෙනවා. ඒ නිත්‍යභාවය අඩු වුණාම අපි අර ද්වේෂය කියන එක
අඩු වෙනවා. අපි තරහ ගන්න නැහැ නේ මැරිච්ච මනුස්සයා ගැන තරහ අරන් වැඩක් නැහැ. එතකොට අර නිත්‍යයි කියලා ඒ මනුස්සයා නිත්‍යයි කියලා ගන්නකම් දැන් සමහර විට ඔයගොල්ලෝ දන්නේවත් නැතිව ඒ මනුස්සයා මැරුණා කියලා. ඊට පස්සේ දැනගත්තට පස්සේ ඒ ද්වේෂය නැති වෙනවා. ඒ කියන්නේ අපි අර නිත්‍යයි කියලා ගන්නකම් අපි අර ද්වේෂය කියන එක පවත්නවා. එතකොට අපි මැරෙනවා කියලා දන්නවා නම් අනිත්‍යයි කියලා දන්න හින්දා පටිගය අතහැරලා සියලු සත්වයෝ අර දැන් ඊට පස්සේ තථාගතයන් වහන්සේ උදාහරණයකුත් කියනවා. මොකද්ද? ව්‍යාරසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතානි යම් පුත්තං ආවිසා ඒක පුත්තමන් රක්කේ. අර සිය පටික සංඥාව අතහැරලා සියලු සත්වයෝ දුකේ කොටස්කරුවෝ කියලා දැනගෙන මාතා යතානි යම් පුත්තං. ඒ කියන්නේ මොකද? අම්මා කෙනෙක් ආවිසා ඒක පුත්තමන් රක්කේ. දැන් අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාට හානියක් වෙනවා කිව්වොත් එහෙම එයා ආයුෂය වුණත් දන් දෙනවා ඒ දරුවාව රකින්න. අන්න ඒ වගේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් රකින්නවා වගේ හැමෝම දුකේ ඉන්නේ කියලා දැනගෙන ඒගොල්ලන්ට මෙත්තාව වඩන්න කියලා කියනවා. දැනගෙන ඊට පස්සේ කියනවා මාතා යතානියම් පුත්තං ආයසායක පුත්තමන් රක්කේ ඒවම්ප සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. ඒවම්පි සබ්බ භූතේසු. ඒ කියන්නේ සියලුම සත්වෝ ඉපදිලා ඉන්න සත්වෝ ඉපදෙන්න බලන් ඉන්න සත්වෝ මේ මාන සම්භාවේ අපරිමාණ උද්දං අදෝජ කිරියංච. ඒ කියන්නේ දැන් උද්දං කියන්නේ උඩනේ අදෝ කියන්නේ යට. එතකොට දැන් උද්දං කියලා ගත්තොත් එහෙම උඩම තියෙන්නේ ඔයගොල්ලෝ අහලා ඇති මේ දැන් මේ පෘථිවිය තියෙනවා නම් ඒ පෘථිවියේ ඔය ප්ලැනට්ස් තියෙනවා. ඒ ප්ලැනට්ස් වල තමයි ඔය නිරයන් තියෙන්නේ. මේ ඉන්න යට නිරයක් නැහැ. එතකොට ප්ලැනට්ස් වල තමයි නිරයන් තියෙන්නේ. ඊට පස්සේ මේ පෘථිවිය මෙහෙම තියෙනවා නම් අර උඩ තියෙනවනේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය. ඒ කුඩින් ඔහොම ඇක්සිස් එකක් යනවා. ඒ ඇක්සිස් එක වටේ මෙහෙම මේකක් යනවා. ස්පයිරල් එකක් වගේ එකක් යනවා. ඒ ස්පයිරල් එක උඩට තමයි දිව්‍ය තල ටික ඊට පස්සේ බ්‍රහ්ම තල ටික තියෙන්නේ. එතකොට ඔතන උද්දං කියලා ගත්තම තියෙන්නේ සුද්ධාවාස බ්‍රහ්ම තලවල උඩම බ්‍රහ්ම තලෙ. ඒ කියන්නේ අකනිට්ඨාව. උද්දං කියලා ගත්තම අකනිට්ඨාව. අදෝ කියලා ගත්තම යටම තියෙන පෘථුවිය. ඒතර පෘථුවියේ ඉඳන් අකනිට්ඨාව දක්වා සියලුම සත්වයෝ. ඒ කියන්නේ මේ චක්‍රාවට ඉන්න නිරිසත්තුයි ඔය හැම ලෝකෙම ඉන්න. දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉන්න හැම සත්වයෝම උද්දං අදෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු ඔක්කොම ගන්න කියලා කියන්නේ. හැබැයි තමම නිදුක්කෙම්මා කියලා ගන්න කියලා තථාගතයන් වහන්සේ කියන්නේ. ඒ සියලුම සත්වයෝ අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් රකින්නවා වගේ මෙත්තාව වඩන්න කියලා කියනවා. එතකොට එතන කියනවා සබ්බේ මොකද්ද නපුර අසම්බාදං අවේරංගසපත්තං. අසම්බාදං කියන්නේ මොකද්ද? කිසිම සම්බාධකයක් ඒ මෙත්තාවට දාන්න එපා. අර කන්ඩිෂන් එකක් නැතුව. තමන්ගේ හතුරෙක් වෙන්න පුළුවන්, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම මෙත්තාව වඩන්න කියලා කියනවා. අසම්බාදං අවේරං වෛරයක් නැතුව, සම්බාධකයක් නැතුව, ලිමිට් එකක් දාන්න නැතුව මේ අවේරංගස පත්තන් කියලා කියනවා. තිට්ටංචරන් නිසින්නෝයම්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? නෑ ඒකට කලින් එකක් කියනවනේ මේ දැන් මට එක දිගට කියන්න යද්දි මට ඒක අමතක වෙනවා. නිසින්නවා සයවනවා යහවත ඒතන් සතින් අදිත්තේ කිය බ්‍රහ්මමේතම් විහාරං ඉදමා හෝ. ඔව් ඒකේ දැන් එතන මෙත්තාව වඩන්න කියනවනේ. එතකොට මේ මෙත්තාව දැන් අපි ඔක්කොම මරණේ සාම්පස් නම් ඔය සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කරනවා. සියලු සත්වයෝ මෙත්තාව වඩන්න කියලා කියන්නේ. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා. ඒ විදිහටනේ කියන්නේ. දැන් මේ ලෝකේ ඉන්න අපි හැමෝම දුකේ නම් ඉන්නේ. හැම සත්වයම අකනිට්ඨාවේ ඉඳන් පල්ලෙහාට එනකන් සියලුම සත්වයෝ දුකේ නම් ඉන්නේ. අපිට මේ දුක නැති කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? නිවනට යන්න කියලා නේ. ඒතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියන එකෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා කියන්නේ මේ ලෙඩේ හොඳ වෙන්න කියලාද නෑ? නිර්වාණයට යන්න ලැබෙන්න කියලා. එහෙනම් සියලු සත්වයෝ නිවන් දකින්න කියලා තමයි සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වෙලා නිවන් දකින්න කියලා තමයි මෙත්තාවෙන් කියන්නේ. දැන් ඔය හොස්පිටල් වල එහෙම දාලා තියෙනවනේ ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒ කියන්නේ මේ ලෙඩ හැදෙන්නේ නැති එක හොඳම දේ කියලානේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ එහෙම තමයි. ඒගොල්ලෝ කියන්නේත් එහෙමනේ. හැබැයි ඒක වැරදි. ඉතින් මේ නිරෝගීකම කියන්නේ මගපල් ලබනවා කියන එක. එතකොට ආරෝග්‍ය පරමාලාභා කියන්නේ නිරෝගීකම උතුම්ම ලාභය කියන්නේ නිරෝගීකම කියන්නේ මගපල් ලබනවා කියන එක.
මගපල් ලැබලා ධර්මය අවබෝධ කරගන්නවා කියන එක තමයි උතුම්ම ලාභය කියන එක තමයි තථාගතයන් වහන්සේ එතන කියන්නේ. එතකොට යන්නේ වගේ මෙතනක් කියන්නේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියන්නේ මොකද්ද? නිර්වාණයට යන්න කියලා නේද? එතකොට ඒ විදිහට සියලු සත්වයන්ට ඒ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියලා නිර්වාණයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. ඒ විදිහට ඒ ප්‍රාර්ථනාව බ්‍රහ්මමයතේ, බ්‍රහ්ම විහාරේ. ඒ බ්‍රහ්ම විහාරය අපිට පවත්වන්න කියනවා. තිට්ටංචරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගද මිද්දෝ. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න කොටත්, හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, ඊළඟට නිදාගෙන ඉන්න කොටත්. ඒ සතර ඉරියව්වෙම බ්‍රහ්ම විහාරය කියන එක. ඕක බ්‍රහ්ම විහාරයන්. දැන් මෙත්තාව කියන්නේ බ්‍රහ්ම විහාරය. කරුණාව කියන්නේ බ්‍රහ්ම විහාරය. මුදිතාව කියන්නේ බ්‍රහ්ම විහාරය. උපේක්ඛාව කියන්නේ බ්‍රහ්ම විහාරය. එතකොට මේ බ්‍රහ්ම විහාරය පවත්වන්න කියලා කියන්නේ. සතර ඉරියව්වෙම පවත්වන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මවේතං විහාරං ඉදමාහෝ අර විහාරයක් වගේ පවත්වන්න කියලා කියන්නේ. දැන් හිතන්නකෝ අපි පන්සල දැන් පිට මේ අපි ගෙවල් වල ප්‍රශ්නයි අනම්මනම් සෑහෙන දේවල් තියෙනවා. වැඩයි අනම්මනම් ඔක්කොම. අපි ඒව ඔක්කොම පැත්තකට දාලා ඇවිල්ලානේ මේ පන්සලේ ඉන්නේ. ඒතර මේ විහාරයේදී අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? අන්න ඒ වගේ අර ඔක්කොම හිතිනු තමන්ගේ ඇඟෙන් අයින් කරලා මෙතෙන්ට ඇවිල්ලා අපි මේවා කරනවා වගේ අර තමන් හිතින් අර බ්‍රහ්ම විහාරයට ගිහිල්ලා අනිත් ඒවා ඔක්කොම අයින් කරන්න කියනවා. ඒ විදිහට තමයි අර විහාරයක් වගේ පවත්වන්න කියලා කියන්නේ ඒකයි. ඒතකොට ඒ විදිහට මෙත්තාව වඩ아가ගෙන ගියාම සමහරව සෑහෙන ලෙවල් එකකට යන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් එක අනුව තමයි තීරණය වෙන්නේ. ප්‍රැක්ටිස් කරන ප්‍රමාණය අනුව. එතකොට ඒකෙන් කියනවා දික්ටිංච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුමිනේය ගේදං නහිජාතු ගබ්බසෙයම් පුනරේතීති කියලා. ඊට පස්සේ කියනවා දික්ටිංච අනුපගබ්බ සීලවා. ඒ කියන්නේ මම මේ දික්ටියයි සීලයයි නිවැරදි කරගෙන. ඒ කියන්නේ මොකද්ද? දැන් දික්ටියයි සීලයයි කියන එක තේරුම් ගන්න අපිට බලන්න පුළුවන් මේ මොකද්ද තථාගතයන් වහන්සේ සූත්‍ර නම් මට හරියටම මතක නැහැ වචනේ මම ඒක බලලා කියන්නම්. ඥාති අපිට නැති වෙන සම්පත් වර්ග පහක් තථාගතයන් වහන්සේ පෙන්වනවා. පළවෙනි එක තමයි මේ ව්‍යසන සූත්‍රය. ව්‍යසන සූත්‍රය තමයි ඒකේ නම. මේ ඒක බලන්න ඒක හොඳ සූත්‍රයක් ඒක. කොහොමත් ත්‍රිපිටකේ ඔක්කොම හොඳයි තමයි කොහොමත්. මේ ඒකේ පෙන්වන්නේ අපිට ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, ඊට පස්සේ මම ව්‍යසන වර්ග තුනක් කියනවා මට හරියට මේක මතක නැහැ. කියලා කියනවා දික්ටි ව්‍යසනයයි සීල ව්‍යසනයයි කියලා කියනවා. එතකොට මේ ඥාතීන් නැති වුණා කියලා, භෝග නැති වුණා කියලා, එහෙ දේවල් නැති වුණා කියලා අපි අපාය යන්නේ නැහැ කියලා කියනවා. හැබැයි දික්ටියයි සීලයයි නැති වුණා කියන්නේ අපාය යනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. එතකොට දැන් දික්ටි කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨියනේ. හරිනේ දැන් සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කින් දේවල් අයින් වුණා. අයින් වෙලා එයා මගඵල ලැබුවා. මගඵල ලැබුවා කියන්නේ එයා නැවත සතර අපායකට වැටෙන්නේ නැහැ. ඊළඟට දැන් දිට්ඨියෙන් පස්සේ අපි දන්නවනේ දැන් මගඵල ලැබුව කෙනා සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා එයා සම්මා සංකප්ප වාචා කම්මන්ත වලින් කරන්නේ අර ලෝභ දේශ මොහ පාර යන එක අතෑරලා අර අදත්තා දාන ප්‍රාණඝාත අර මං කියේ ලෝභ දේශ මොහ පාර ඒ පාරේ යන එක නවත්තන එක තමයි එයා කරන්නේ. එයා අතහරින එක. ඉතින් ඒ පාරේ යන එක නවත්තනවා කියන්නේ මොකද්ද? සීලය නේද? එතකොට දික්ටිංච අනුපගබ්බ හරිනේ දික්ටියයි සීලයයි ඇති කරගෙන මමත් දික්ටියයි ඒ කියන්නේ සම්මා දිට්ඨියයි ඊළඟට සීලයයි. දිට්ඨියයි සීලයයි ඇති කරගෙන දස්සනේන සම්පන්නෝ. ඒ කියන්නේ මොකද්ද? මේ ආශ්‍රයයන් ප්‍රහාණය කරලා ඒ කියන්නේ මේ අර දිට්ඨියයි සීලයයි ඇති කරගෙන මේ කුසලයේ ඇති කරගෙන කාමේසුමිනේය ගේදං කාමයන්ට තියෙන ගිජුභාවය අතහැරලා නහිජාතු ගබ්බසෙය්‍යම් පුනරෝතීති කියලා කියනවා. ඒ කියන්නේ නැවතත් අසුචි පිරුණු මල මුත්‍රා ගොඩකට මම ආයශා බහගන්නේ නැහැ කියන තත්ත්වයකටපත් වෙනවා කියලා. මමත් මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ මොකද? තථාගතයන් වහන්සේ කියේ මොකද්ද? දැන් මුලින් ඉඳන් ඕඩර් කරන්නකො කිව්ව ඕඩර් එක. මුලින් කිව්වා මේ ස්කිල් 8ක් තියෙන්න ඕන. කියලා ඒ ස්කිල් 8 අපි දැන් පඩි පෙළක් වගේ නේ අර තේරෙනා නේද? මනසින් ඒ ස්කිල් 8 අපි ගාව ඇති කරෙව්වා. ඇති කරවලා අර මම අර කුලයේ අල්ලන එකයි ඒව ඔක්කොම අයින් කරලා ඊට පස්සේ හැමෝටම හැපි මයින්ඩ්ස් දෙන්න කියලා ඇති කරා. ඒකට හැමෝම පෙන්නවා මේ හැමෝම මරණයේ සාම්ප. අපි හැමෝම මැරෙනවා. අපි හැමෝම දුකේ ඉන්න අපි හැමෝම මැරෙනවා. මැරෙනවා නම්
ඉතින් අපි ගැටිලා වැඩක් නැහැනේ කියලා ව්‍යාපාදේ අයින් කරන්න කිව්වා. ව්‍යාපාදේ අයින් කරලා සියලු සත්ත්වයන්ට ධර්මය අවබෝධ වේවා, මඟපල් ලැබේවා කියලා නිර්වාණයට යන්න ලැබේවා කියලා නිවනට යන්නම ලැබේවා කියලා හිතන්න කිව්වා. එහෙම හිතලා එහෙම මෙත්තාව පවත්තන ගමන් මමත් මේ දිට්ඨියයි මමත් මේ සීලයයි හදාගෙන මමත් මේ දුකින් ගැලවෙනවා. නැවත මං අසෝචි පිරමල උත්‍රා ගොඩකට වැටෙන්නේ නැහැ කියන තත්ත්වයට නැවත නොඉපදෙන තත්ත්වයකට පත් වෙනවා කියලා හිතන්න කියලා කියනවා. ඒතකොට තේරෙනවනේ අර ඒ ඕඩේකට ගියපු හින්දා තමයි ස්වාමී එතන රහතන් වහන්සේලා 500ක්ම රහත් වුණා කියලා කියනවා. ඒතකොට තේරෙනවනේ මුලින් ඉඳන් අගට මගපල් ලබන්නත් රහත් ඵල චිත්තේ අනාශ්‍රව චිත්තයට යන්නත් ඕකෙන් පුළුවන් කියලා ඒ පාර පෙන්නපු විදිය. එතකොට ඕක තමයි කරන්න ඕන භාවනාව. එතකොට දැන් ওই භාවනාවේ අර විදිහට පළවෙනි ස්ටෙප් එක උජු වෙන්න. ඒ කියන්නේ මම කෙටියෙන් කියන්න මේ කියපු ඔක්කොම අර මුලින් ඉඳන් කියන්නම්. එතකොට දැන් භාවනාව කියන්නේ අපි රෙසිපි එකක් කරන් උයනවා. ඒ කියන්නේ දැන් අපි ඔය හුද්දක් එහෙම හදනකොට අපි දානවනේ මේකට ලුණු දැම්මද, කහ දැම්මද, මේවා දැම්මද කියලා අහනවනේ. අන්න ඒ වගේ මේකේ පඩිපෙලක් වගේ කියන්නේ. එතකොට තමන් ඉස්සෙල්ලා උජු වෙන්න ඕනේ. අර දේවල් එපා කියලා මේවා කරනවා. ඊට පස්සේ ඍජු වෙන්න ඕනේ. අපි හිත දැඩි කරගන්න. අපි මේ දේවල් වැරදි, අපි මේ දේවල් කරන්නේ නැහැ කියලා. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එනවා මේ අපි දැන් අපි ගෙදර මල් හිටවනවා නම් අපි මල් හිටවද්දි දැන් මේවා කරද්දි මුල්ලුවක් ගහද්දි පණුවෙක් මැරෙන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ මල් හිටවද්දි ප්‍රාණඝාතයක් වෙන්න අපි අතින් වෙන්න පුළුවන්. එතකොට දැන් රස්සාවකට යනවා වගේ දෙයක් කරනවා කියන්නේ ඒකයි තියෙන්නේ අදත්තා දාන්නේට. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරොත් එහෙම දැන් අපි රජයට ටැක්ස් ගෙවනවානේ. එතකොට ටැක්ස් ගෙවද්දී අපි කැමැත්තෙන් නෙවෙයි ටැක්ස් දෙන්නේ. එතකොට අදත්තා දානය කරනවා කියන්නේ නොදුන් දෙයක් ගන්නවා කියන එක. එතකොට දැන් රජය කරන්නේ නොදුන් දෙයක් ගන්න එකනේ. ඒ නොදුන් දෙය ගන්න එකට අපි හවුල් වෙනවා. හවුල් වෙනවා කියන්නේ අපි අදත්තා දානයක්ම තමයි අපි කරන්නේ. එතකොට දැන් ඒ දේවල් වෙනවනේ. හැබැයි ඒ අවස්ථාවන්ගේ මෙතන හිටියට දැන් මේ අවස්ථාවේ පොළොව කොටනවාද මොනවත් කරනවාද ඒව මොකුත් නැහැ. පොළොව කොටන්නෙත් නැහැ, රස්සාවට යන්නෙත් නැහැ. මෙතන කවුරුත් ඉංජිනේරවලා මේවා කරලා මේ රස්සා කරන අය, අරවා කරන අය, මේවා කරන අය මෙතන මොකුත් නැහැ. මේ අවස්ථාවේ ඉන්නේ භාවනා කරන අය විතරයි. ඔන්න ඔය අරමුණෙන් තමයි තථාගතයන් වහන්සේ කිව්වේ 4 පොයටම සිල් ගන්න කියලා මිනිස්සෙකුට. මොකද දැන් පොළොව කොටන මිනිස්සයාට එයා ජීවත් වෙන්නේ ඒකෙන්නේ. එතකොට එයාට ඒ රස්සාව කරන්න වෙනවා. එතකොට හැබැයි එයා අර සිල් ගන්න වෙලාව මේවා කරොත් එයා ඒ අවස්ථාවේදී එයා මේ ලෙවල් එකට ගියොත් මේ ඥානපතේ ගියොත් එතකොට එයාටත් මඟපල් ලබන්න පුළුවන් නේද? එතකොට එයාට මඟපල් ලැබලා එයා ධර්මය අවබෝධ කරගත්තොත් එයා ඒ පොළොව කොටන්න එනවා කියලා එකක් නැහැ නේ. එතකොට එයාටත් මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. අන්න ඒකින්ද තමයි මේ අවස්ථාව ගන්න. මෙතෙන්ට කලින් වෙන්නේ වුණේ මොකද්ද කියලා හිතන්නත් එපා. අපි කරපුවා හිතන්නත් එපා. මෙතනින් පස්සේ අපි මොනවද කරන්න කියලා හිතන්නත් එපා. දැන් මේ වෙලාවේ මම භාවනා කරනවා. මේ වෙලාවේ කවුරුත් එහෙම තනතුරු නැහැ. අදත්තා දාන ප්‍රාණඝාත ඒව මොකුත් අපි කරන්නේ නැහැ. අපි මේ අහන්න වෙලා තියෙන ධර්මය අහන්න, ඒ ධර්මය අවබෝධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර මේ වෙලාව අපේ හිතේ තියෙන කුසලයක්. අර අකුසල් නැහැ. ඒතර මේ වෙලාවේ තමන් අනුමත කරගන්න. මේ දැන් කරන්නේ නැහැ. මේ භාවනා කරන වෙලාවේ දැන් කරන්නේ නැහැ මම. එච්චරයි. භාවනාව පටන් ගන්න වෙලාව ඉඳන් ඉවර වෙන වෙලාව වෙනකම් කරන්නේ. ඒතර ඒ වගේ ඍජු වෙනවා. ඊට පස්සේ මොනවට ඍජු වෙනවා. ඊට පස්සේ අර සුවචභාවය. සුවචභාවයේ හැටියට කාරණා තමන්ට මතක විදිහට මෙනෙහි කරන්න. තමන් උසස් කියලා අනිත් අය පහත් නොකරන එකයි. ඊට පස්සේ ලාමක පාපී තණ්හා නැති එකයි. අදත්තා දානය ප්‍රාණඝාතය වගේ ඒවා. ඊට පස්සේ ක්‍රෝධය නැති එකයි, තරහ නැති එකයි. ඊට පස්සේ ඉරිසියාව, මච්චරිය, මක්කය, ඊට පස්සේ පලාසය. ඒ අර උදාහරණ ඔයගොල්ලෝ මතක විදිහට ඒ උදාහරණ ගන්න. අරගෙන අපි ඒවා අයින් කරලා අර සුවචභාවය හොඳ පැත්තට එනවා කියන එක ගන්න. මේ අවස්ථාවේදී ඒ සුවචභාවය ඇති කර ගන්නවා කියන එක ගන්න. ඊට පස්සේ මෘදු අර ආදත්තා දාන ප්‍රාණඝාත ඒ වගේ කයෙන් වචනයෙන් සිදුවෙන අකුසල් වලට අපි වැලියු එකක් දෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මම සුවච වෙනවා කියලා ගන්න. ඊට පස්සේ සුවචයි, ඊට පස්සේ මෘදුයි. මේ අවස්ථාවේදී මම මෘදු වෙනවා. මේ අවස්ථාවේදී මම අර අදත්තා දාන ඒ දාගේ සංස්කාර 7ට අපි අගය දෙන්නේ අනතිමානි. මේ අවස්ථාවේදී මම ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න යන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයි. එහෙනම් ඉන්ද්‍රිය සංවරයි. එතකොට මේ අවස්ථාවේදී මම රහතන් වහන්සේලා කියන ගරහන කිසිම පොඩි හරි වැරද්දක් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ අවස්ථාවේදී මම අර
සන්තින්ද්‍රියවච නිපකවච චෛතසික ප්‍රගල්භය අතෑරලා කුලේ අල්ලන් ඉන්න එක අතෑරලා අපි හැමෝම මේ දුකේ කොටස් කරුවෝ කියලා හිතලා අපි අර හැමෝටම හැපි මයින්ඩ්ස් ඇති වෙන්න මේ දිග ප්‍රසත්‍යව මධ්‍යම ප්‍රමාණයේ සත්‍යව විශාල සත්‍යව ඊට පස්සේ පේන සත්‍යව නොපෙන්න සත්‍යව ඉපදිලා ඉන්න සත්‍යව ඉපදෙන්න බලන් ඉන්න සත්‍යව ඊට පස්සේ ළඟ ඉන්න සත්‍යව දුරේ ඉන්න සත්‍යව ඒ හැම සත්‍යයකටම මෙත්තා හැපි මයින්ඩ්ස් ඇති වෙන්න කියලා හැපි මයින්ඩ්ස් ඇති වේවා කියලා අපි කල්පනා කරනවා. ඒතර ඒ කල්පනා කරාම අපිට පේනවා මේ අපි බලන් ඉන්නේ මරණයේ සාම්පල් එක දිහා නේද කියලා. එතකොට මරණයේ සාම්පල් එකේ මරනවා නම් ඉතින් අපි හැමෝම අනිත්‍යයි පවතින්නේ නැහැ. එහෙනම් ඉතින් අපි අර වෛරයයි පටිඝ සංඥාවයි වෛරයයි ද්වේෂයයි මේ දේවල් අතහැරලා කිසිම කන්ඩිෂන් එකක් නැතුව අපි සියලු සත්වයන්ට මෙත්තාව පවත්වනවා කියලා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වේවා කියලා අපි මේ අර මේ නිවනට යන්න වේවා කියලා ඒ විදිහට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි මේක පවත්වනවා මෙත්තාව පවත්වලා එතනින් එහාට ගියාට පස්සේ අන්න අපි හිතනවා උද්දං අදෝච මේ පොයින්ට් එකෙන් ගන්න මේ අකනිට්ඨාවේ ඉඳන් පෘථුවිය දක්වා සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත් මම කියන එක ගන්න එපා. මොකද අර කලින් අර කුලේ අල්ලන තැනදී අපි මම කියන කුලෙත් අතාරින්න ඕනේ. මම කියන කුලේ අතාරියොත් මගබල් ලබන්න පුළුවන්. නැත්නම් අතාරින්න බෑ. නැත්නම් මගබල් ලබන්න බෑ. එතකොට ඒ විදිහට ගිහිල්ලා දැන් සීල සත්‍යය සූපත්‍ය මෙත්තා වඩනවා. දැන් ඉන්න ඉරියව්වෙන් ඒ විදිහට මෙත්තා වඩනවා කියලා හිතන්න. ඊට පස්සේ ඊළඟට හිතලා හිතන්න මමත් මේ දිට්ඨියයි සීලය ඇති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ සීලය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය දැකලා මමත් නිර්වාණයට යනවා කියන සාක්ෂාත්ය නැවත නිර්වාණයට යනවා නැවත අසෝචි වුණු මල මුත්‍රා ගොඩකට මම බහගන්නේ නැහැ කියන තීරණයට එන්න. ඒතර ඕක තමයි ඥානපතේ. ඔයගොල්ලෝ භාවනා කරන්න මේ